ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා ආදරණීය දූල පුතාලා හැමෝටම මේ මොහොතේ සම්බන්ධ වෙලා ඉන්න. කවුරු හරි මට කමෙන්ට් එකක් දෙන්න පුතේ මම කතා කරන එක හොඳට ඇහෙනවද කියලා? right. හරි. අපි පාඩමට යන්න කලින් ඔයාලට තියෙනවනේ පුතේ ප්‍රශ්න ටිකක් අද දවසේ අරගෙන ආපු. පොඩි වෙලාවක් අරගෙන පාඨමාලාව ගැන සහ ඔයාලගේ තියෙන පුංචි පුංචි ගැටලු ටිකක් විසඳගෙන අපි ඉස්සරහට ගිහිල්ලා පාඩම පටන් ගමු. ඉතින් ඔයාලට අවස්ථාව දීලා තියෙනවා අද ඕන දෙයක් අහන්න. නොමිලේ අද සම්බන්ධ වෙන්න පුළුවන් හැම දරුවෙක්ටම කිසිම ගෙවීමක් නැහැ, අය කිරීමක් නැහැ අද. IMA මේ අවස්ථාව ඔයාලට දීලා තියෙනවා. පුතේ දැවැන්ත වැඩපිළිවෙලක් එක්ක යන්න හදපු පාඨමාලාවක්. එහෙනම් ලස්සන ටියුට් සෙට් එකක් ගහලා ඇති. ඔයාලට ඒවල ඇති. එවන් අවස්ථා තාම නෑනේ ආවෙනේ. ඒ කතන්දරේ හදාගන්න නම් අද දවසේ ඔයාලට තියෙන ප්‍රශ්න අහලා විසඳගෙන අපි බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. මම චාමික ජයවර්ධන උසස් පෙළ පුතේ ඔයාලා වෙනුවෙන් ජයපද්ධති තාක්ෂණ වේදය කතා උගන්වන ගුරුවරයා. මපෙත් එක්ක කණ්ඩායමක් ඉන්නවා. චරිත සර් ඉන්නවා. චරිත වාසලගේ සර් උගන්වන්නේ SFT විෂය. පවසර සම්මෝදන සර් ඉන්නවා. ඇග්‍රි ශානක අමරසිංහ සර් ඉන්නවා ICT. මේ කණ්ඩායමක් තමයි පුතේ මේ කතාවට සම්බන්ධ වෙන්නේ. සම්බන්ධ වෙලා බොහොම නිදහසේ දරුවෙක්ට ඉගෙන ගන්න පුළුවන් හොඳ පාඨමාලාවක් හැදුවා මේ පාර. ඒ නිසා පුතේ කඩිමුඩියේ කරන්නේ නැතුව තේරුම් අරගෙන ඉගෙනගෙන මේ හැදුවේ පුතේ රිසල්ට් වල එහෙකට යන්න දරුවෙක් හදන්න ඕනි පාර. කෙලින්ම ඒකකට යන්න හදනවා. ඒක අපේ වගකීම අපි ඒ වෙනුවෙන් කරනවා. ඒ නිසා අපි අද දවස ආරම්භය මේ කතා කරන්න යන්නේ ලස්සන මාතෘකාවක් BST වලට අදාළ පළවෙනිම මාතෘකාව සහ පුතේ මේක තමයි මේ විෂය පාඩම් සියල්ලම ආවරණය කරන්න මුල තැනුම් ඒකකය කියලා මම මේකට හඳුන්වන්නේ. මෙයා තමයි බේස් වෙන්නේ පුතේ අපේ කතන්දරයේ ඇතුළේ. මෙයා හැම කෑල්ලකම ඉන්නවා. හැම තැනකම ඉන්නවා. ඒ સિદ્ધාන්ත ටික තමයි මුළු පාඩම් මාලාව පුරාම දිගහැරෙන්නේ. ඒ හින්දා ඔයාලට අවශ්‍ය දේවල් chat කරන්න පුළුවන්, ප්‍රශ්න අහන්න පුළුවන්. හරි? ඕන දෙයකට යන්න පුළුවන්. පේන්නේ නැත්තම්, පැහැදිලි නැත්තම්, අවුල් නම් ඒව ඔක්කොම කියන්න පුළුවන්. නේ? ඕම නෙවෙයි මෙහෙම වෙන්න ඕනි කියලා කියන්න පුළුවන්. ඒ නිසා පුතේ අපි කතා බහ කළා අපේ වැඩේ ඉස්සරහට අරන් යමු. මෙතන විවිධ තරාතිරම් වල දරුවෝ ඒ කියන්නේ පුතේ වතාවක් විභාගෙ ලියපු දරුවෝ අන්තිම පාර විභාගෙ ලියන දරුවෝ මොකද තුන්වෙනි ෂයි එක කරන දරුවෝ ඇති ඊළඟට වෙන විෂයන් වලට ගිහිල්ලා ඒව කරගෙන අපහසුතාවයට ලක් වෙලා මේකෙන් ගොඩ යන්න බලාගෙන ආපු දරුවෝ ඇති ඊට අමතරව විවිධ අවශ්‍යතා වෙනුවෙන් වෘත්තීන් වෙනුවෙන් තමන්ගේ විභාගයේ විෂය වෙනුවෙන් එක එක අවශ්‍යතා තියෙන පුතේ මෙතෙන්ට එන දරුවන් අතරේ අපි ගොඩාක් මේක අත්දකිනවා ඒ හැමෝම විශ්වාස කරන්න නැහැ පුතේ ගොඩක් වයසින් මුහු කරා ගිය පුද්ගලයන් පවා විභාගයට මුහුණ දෙනවා. ඒ තමන්ට A level කරන්න ආසාවට කරපු අය ඉන්නවා පුතේ විශ්වාස කරන්න. මට A level කරන්න හිතුණස මේක දැකලා කියලා කරපු අයත් ඉන්නවා. ඒක තමයි මේකේ තියෙන වටිනාකම. ආසාවට ඉගෙන ගත්ත මිනිස්සුත් ඉන්නවා. ඒ නිසා පුතේ මේක ටිකක් වෙනස් කතාවක්. අපි හඳුන්වලා දීලා තියෙන්නේ. ලස්සන වැඩපිළිවෙලක් තියෙනවා. work plan එකක් පැහැදිලිවම හදලා පුතාලට එදත් දුන්නා. අවශ්‍ය කෙනෙකුට නැවත දෙනවා. වැඩපිළිවෙල හදලා තියෙන්නේ ඕනම දවසක පුතේ ඔයාලා ලොග් වෙන්න එදාට උගන්වන්නේ ඔය කියන කොටස. ඒක තමයි අපිට තියෙන අභියෝගය. අපි මෙච්චර කල් කරපු අභියෝගය අපි මේ වෙනකම් පුතේ එක ජයගෙන තියෙනවා. මේ පාරත් උත්සාහ කරනවා ඔයාලත් එක්කත් හරියටම. දවසක් හරි මග හැරුණොත් අනේ මං හෙට යන්නේ පාඩමේ මොන කොටසද කියලා අහුවොත් පුතේ වාට තියෙන work plan එක අතට ගන්න ලස්සනට වැඩේ කියලා තියෙනවා. අද තියෙන්නේ මෙතන කියලා. ඒ නිසා බය නැතුව ඒකත් එක්ක ඉස්සරහට යන්න පුළුවන්. හොට්ලයින් එක ඔයා මැසේජ් එකක් දැම්මද පැටියෝ?
කෝල් කරාද මැසේජ් කළාද? මැසේජ් කළානේ. රිප්ලයි ටික මේ වෙලාවේ ඔක්කොම දෙන ගමන් ඉන්නේ රයිට් අපේ හරි අපේ කන්සල්ටන් කෙනෙක් පුතේ අනිවාර්යෙන් කතා කරනවා මේ දවස් ටිකේම එක දිගට කතා කරනවා මම පුතේ මේ කතාව දැන් මම දෙන්නම් මගේ ටීම් එකට එයාලා පුතාව කන්ටැක්ට් කරයි ඉමීඩියට්ලි කන්ටැක්ට් කරයි හරි ඒක ගැන බය වෙන්න එපා අනිවාර්යෙන් කන්ටැක්ට් කරනවා ඒක වෙනවා රයිට් එහෙනම් ඔයාලා ප්‍රශ්න අහන්න පටන් ගන්නකම් මම විෂය ගැන හැඳින්වීමක් කරන්න විෂය ගැන හැඳින්වීමක් කරන්න දන්න අය ඉන්නව නම් පුතේ මාව අප්ඩේට් කරන්න මට කියන්න සර් ඕක නෙමෙයි මේක වෙන්න ඕනි කියලා දැනගන්න ආපු දරුවන්ට මම මෙන්න මේ කතාව කියන්නම් ජයපද්ධති තාක්ෂණ වේදයේ පුතේ ඉදිරියේදී වෙනස් වීමට නියමිතයි ජයපද්ධති ඉංජිනේරු තාක්ෂණ වේදයේ කියන නමින් එතකොට පුතේ මේකේ ලෝකය පුරා කතා කරන මාතෘකාව ජයපද්ධති ඉංජිනේරු තාක්ෂණ වේදය බයෝසිස්ටම් ඉංජිනේරින් ටෙක්නොලොජි කියන එක තමයි ලෝකයේ විශ්වවිද්‍යාල තුල අපිට හදාරන්න තියෙන උපාධියක් විදිහට තියෙන්නේ ලංකාවේදී මේකේ පුංචි වචනයක පුංචි වැරදීමක් වෙලා විෂයට අලුත් වෙන්නේ නැතුව ආපු එකක් දැන් අපි ඒකේ අවශ්‍ය දේවල් වලට මඟ පාදලා තියෙන්නේ ඒක නිර්මාණය වෙමින් පවතිනවා මේ මොහොත තුල එසාවදේ වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුළට මේක එනවා එකෙන් අලුත් වෙවි මේ කතාව අපි විෂය විදියට කතා කරොත් මේකේ වටිනාකම තියෙන්නේ BST ළමයින්ට පුතේ ලංකාවේ පළවෙනි වතාවට පුතේ ඔයාලා මේ ඔපචුනිටි එක ගන්නව නම් ගන්න බයෝ කරන්න නැතුව A level හරිද ජීව විද්‍යාව කියන විෂය ධාරාව කරන්නේ නැතුව වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් එකම අවස්ථාව දීලා තියෙන පුතේ ජෛවපද්ධති තාක්ෂණ වේදයේ විෂය විශ්වාස කරනවද නැද්ද කියන ඔයාලගේ අතේ තියෙන්නේ මේ වෙනකොට මේකෙන් බිහි වෙච්ච වෛද්‍යවරුත් ඉන්නවා ඉතින් හොඳ අවස්ථාවක් අංක 1 මේක කියලා ඉන්න ඕනේ කිසිම ගැටලුවක් නැහැ පුතේ සම්පූර්ණම මුල ඉඳන් කියා දෙනවා ඒ නිසා නැවත හදනවා අපි රැපිඩ් රිවිෂන් එකක් දීලා තියෙනවා පේපර් ක්ලාස් එකක් දීලා තියෙනවා තියරි වෙනම යනවා ප්‍රැක්ටිකල් වෙන. එතකොට පුතේ ফুল පැකේජ් එකක් හදන්නේ ඔය එන ගැටලු සියල්ලම අපි කතා බහ කරලා විසඳගෙන යන්න. ඒ නිසා බය නැතුව කියනවා අපිට යන්න පුළුවන් පුතේ බටහිර වෛද්‍ය විද්‍යාව නෙමෙයි අපි හෙළ වෛද්‍ය විද්‍යාව ආයුර්වේදයේ මූලික කරගත්ත වෛද්‍ය විද්‍යාව තමයි අපිට හදාරන්න පුළුවන්. නමුත් ඔයත් ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන් කියන හීනේ හිතේ තියාගන්න වෙන්න පුළුවන්. හරි. ඒක දීලා තියෙන BST වලට විතරයි. ඒ වටිනාකම තේරුම් ගන්න ඒ වටිනාකමත් එක්ක ඉස්සරහට එන්න. ඊළඟට පුතේ අපිට සාගර විද්‍යාව සම්බන්ධ හදාරන්න තියෙන අවස්ථාව ඉතාම අඩුයි අනෙකුත් සෑම විෂයක්ම අපිට ඒකට යන්න තියෙන පුතේ ගණිතය සහ ජීව විද්‍යාව කියන විෂය ධාරා දෙකෙන් දැන් පුළුවන් බයෝසිස්ටම් වලිනුත් යන්න. ඒකත් වටනවා ලංකාවේ සාගර විශ්වවිද්‍යාලයේ පුතේ ඔයාලා දන්නේ නැති වටිනාකමක් තියෙන ඩිග්‍රී දෙකක් අපිට දීලා තියෙනවා. ඒ දෙකම අපිට කරන්න පුළුවන්. ඒතර වෛද්‍ය විද්‍යාව තුලත් පුතේ අපි ෆාමසිස් නේ කතා කරන්නේ ෆාමසිස් කියලානේ. ෆාමසිටිකල්ස් අපිට ආයුර්වේද පැත්තෙන් කරන්න පුළුවන්. එතකොට ડોක්ටර් කෙනෙක් වෙන්නත් පුළුවන්, ෆාමසිටිකල්ස් කරන්නත් පුළුවන්. එතන ඩිග්‍රී දෙකක් අපිට දෙනවා. ඕන එකක් තෝරගෙන යන්න පුළුවන්. මේක තමයි පුතේ අපිට තියෙන වටිනාකම් ටික. ඒව හදාරන්න පුළුවන් නම් යන්න පුළුවන්. මූලික સિદ્ધාන්ත දෙකක් විතරයි පැහැදිලි කරේ බයෝසිස්ටම් වලට ඔෆර් කරපො. එතකොට මේක විෂයක් විදියට වඩා පුතේ මේක ජීවිතයට හරිම වටින දෙයක්. ජීවිතයක් ගොඩනගා ගන්න අවශ්‍ය මූලික સિદ્ધාන්ත තියෙන විෂයක්. දැන් සරලවම කිව්වොත් සහෝදර විතර අමතකුණානේ පුතේ කියන්නනේ ET. අපි ඒකට පුතේ මේක මූලිකම સિદ્ધාන්තය කියන්න ඕනේ. ඔයාලා A level වලින් පස්සේ O level වලින් පස්සේ A level වලට එන්නේ ටෙක් වලදී ප්‍රධාන විෂය ධාරා දෙකක් යටතේ තමයි උපාධි පිරිනමන්නේ. එකක් තමයි ජයපද්ධති තාක්ෂණ වේදයේ BBST කියන උපාධිය. ඒක දිග නම කිව්වොත් පුතේ Bachelor of Biosystem Technology කියන එක තමයි උපාධිධාරියෙක් විදිහට වාට ලැබෙන්නේ. හරිද? කවදා හරි අහුවොත් කියන්න වෙන්නේ මම BBST උපාධියක් ගත්ත දරුවෙක් කියන එක තමයි. එකත් එක සමගාමීව සහෝදර විෂය නිර්මාණය වෙලා තියෙන්නේ Bachelor of Engineering Technology. හොඳට මතක තියාගන්න Bachelor of Engineering Technology.
ඉංජිනේරු තාක්ෂණ වේදය තමයි ඒකෙත් හඳුනන. පුතේ තාක්ෂණ වේදය කියන වචනේ හැම වෙලාවකම අන්තර්ගත කරලා තියෙනවා. මේක තමයි මූලික කතාව. එතනින් පස්සේ සෑම ළමයි 5 දෙනෙක් හෝ 4 දෙනෙක් පුතේ. මේ වෙලාවේ 4 දෙනෙකුට එක්කෙනෙක්ට දීලා තියෙනවා. 5ක් හෝ 4කට එක්කෙනෙක් විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්. ලංකාවේ තියෙන විෂය ධාරා 6න් එකම විෂය ධාරාව ජෛවපද්ධති තාක්ෂණ වේදී විෂය ධාරාව. ET වලට බෑ හොඳේ. ඒක මතක තියාගන්න හොඳ. ET වලට බෑ. හේතුව ET 25000ක් විතර කරනකොට BST කරන්නේ 10000ක් 8000ක් විතර. ඕකෙන් අනිවාර්යෙන් පුතේ හතරකට එක ආසන්න වශයෙන් ළමයි 1500ක් 600ක් විශ්වවිද්‍යාලයට යනවා. එඳ ඒකත් ඔයාලට ලැබිච්ච මම කියන්නේ ගෝල්ඩන් ඔපචුනිටි එක. හොඳ අවස්ථාවක්. නැත්නම් බයෝ එහෙම කළාම පුතේ අපිට යන්න වෙන කැම්පස් යන හීනයක් නේ. දිස්ත්‍රික්කෙන් ගන්න 5යි 10යි ඒකට එන්න පුතේ මේ මුළු දිස්ත්‍රික්කම ආරගෙන කන්න ඕනි නැත්නම් එන්න බෑ. මේ තරම් ලොකු සටනක්. මොනවා වුණත් එතෙන්ටත් එන්න පුළුවන්. හරි? එහෙම එන දරුවොත් ඉන්නවා. කැපකිරීම මැද්දේ එන දරුවෝ ඉන්නවා. මොනවා වුණත් ඔය මූලික හැඳින්වීම් ටික විෂය ගැන අපි කතා කරනකොට තියෙන දේවල් දැන් අපි යන් ඉස්සරහට බයෝසිස්ටම් කියන විෂය හැදලා තියෙන පුතේ අපිට මම මේක හැමදාම කියනවා පැහැදිලිවම කියනවා තියරි නැතුව ඉගෙන ගන්න පුළුවන් විෂයක්. පුදුම කතාවක් නේ සර් කියන්නේ එහෙම ඉගෙන ගන්න පුළුවන් බයෝ පුළුවන්. හේතුව ඔයා මේ මොහොතේ ඉඳගෙන ඉන්න පුටුව. ඔයා මේ මොහොතේ ඇඳගෙන ඉන්න ඇඳුම. ඔයා මේ මොහොතේ කනවනම් බොනවනම් ඔය ගන්න ආහාරය. ඔයා මේ මොහොතේ කොහේ හරි ගමනක් යන ගමන් නම් පුතේ මේ සම්බන්ධ වෙන්නේ. ගොඩක් දරුවෝ එහෙමයි ට්‍රැවල් කරන ගමන් සම්බන්ධ වෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ යන ගමන තුල දකින දේවල්, ඇහෙන දේවල්, ඔයා අල්ලගෙන ඉන්න දේවල් සියල්ල. හරි? ආහාර ගන්න සෑම වාරයක් පාසාම බත් එකේ ඉඳන් බීම පැකට් එකේ ඉඳන් ටොපියේ ඉඳන් සියල්ල. හරිද? කොටින්ම කිව්වොත් පුතේ නිදාගන්න එකත් BST ඇහැරෙන එකත් BST. මේ සෑම තැනක්ම පුතේ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ මේ පාඩම් මාලාව ඇතුලේ ආවරණය කරන සියලුම කොටස් අන්තර්ගතයි. ඒ නිසා මම බය නැතුව කියනවා යන එන මහමග දකින අහන හැම දෙයක් තුලම තියෙන්නේ මෙන්න මේ විෂය. මම ක්‍රමයක් කියලා දෙන්නම් කිසිම සමහර පාඩම් තියෙන පුතේ ඇත්තටම මේ පාඩමට තියරි ඕනේ නැහැ. සරලම උදාහරණ මේ පාඩම තියරි නැතුව ඉගෙන ගන්න තමයි මම උගන්වන්නේ. එතකොට අපි නිතර දෙවිලේ මුණ ගැහෙන දේවල් මතකයේ තියෙනවනේ. භාවිතයෙන් තොර දෑ මතකයෙන් දිවත් වේ කියලා විද්‍යාඥයෙක් පැහැදිලිවම කතාවක් කියලා. හරි. භාවිතයෙන් තොර දෑ මතකයෙන් දිවත් වේ. ඒසා භාවිතය නිතර තිබ්බොත් මතකයේ රැඳෙනවායි කියලායි කියන්නේ. නිතර භාවිතා කරන දේවල් නිතර මතකයේ තියෙන. මිනිසා පරිණාමය වීම තුළ මේ පරිණාමවාදයේ එක්තරා අවස්ථාවක පුතේ අභියෝගයට ලක් වෙනවා. අපිට ඒක බැහැර කරන්න බෑ. නමුත් කියනවා මිනිස්සු භාවිතයට නොගන්න ඉන්ද්‍රිය සහ අවයව මිනිස් සිරුරෙන් අයින් වෙනවලු. මං අවසාන මොහොතේ මේ අන්තිමට දැක්ක එකේ කියනවා අපේ දත් අපිට අහිමි වෙවි ගිහිල්ලා තියෙනවා. ඒ කතාවේ අන්තිම එක කියනවා අර හක්කේ තියෙන ලොකු දත් ටික දැන් අහිමි වෙනවා. උල් දත් අහිමි වෙනවලු. හේතුව අපි ඉතිහාසයේ නම් කොල කන්න පුරුදු වෙච්ච జాතියක්. ඉතින් හක්කේ දත් ලොකුනා හක්කට කොල දාලා අඹරලා කොටලා උස්ම ටික බොන්න. ඊට පස්සේ යුග වෙනස් වෙනකොට දත් ටික උල්ලුණා මේව කොටියගේ වගේ උනායි මස් ඉරාගෙන කන්න. පස්සේ එහෙම කාලයත් එක්ක ගමන් කරද්දී ටික මිනිසා විසින් අත්හල පුරුදු නිසා ඔවුන්ගේ කොටස් ඔවුන්ට අහිමි වුණා. දැන් වර්තමානයේ වෙනකොට පාවිච්චි කරන්නේ නැති මොනවා හරි තිබ්බොත් පුතේ මතක තියාගන්න ඒකත් අහිමි වෙනවා. මේ ශරීරයේ භාවිතයට නොගන්නා කොටසක් තිබේ නම් ඒක ඔබට අහිමි වෙනවා අනාගතය තුල. මොකද ඥානගත වෙනෝ භාවිත නොකර ඉන්ද්‍රියක් මේ මිනිසාගේ ශරීරයේ ඇත ඔහුට මේ අවශ්‍ය නැත කියලා මේ ඥානගත වුණාට පස්සේ ඊළඟ પરම්පරාවට ඒක දෙන්නේ නැත. බය නැතුවම කියන. ඔයාලා මොනව කිව්වත් පුතේ මේ පෘථිවි බෝලය කවුරු හරි කියනව නම් ඉබේ හැදුන කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. එක පුංචි උදාහරණයක් විතරක් දෙන්න.
ඒ විෂයට අත්‍යවශ්‍ය නිසාමද මේ වහින එක නැති එක ඔක්කොම මේකේ තියෙන්නේ. ඔයාලා නිකමට හිතුවද පුතේ අද උදේ 6 ඉඳලා පහවදා උදේ 6 වෙනකොට මේ ඔරලෝසුවේ කට්ට කැරකිලා පැය 24 ගෙවිලා ඉවර වෙනකොට ආපහු පුතේ රැයක් ගෙවිලා රැයක් උදා වෙන්න ඉර ඇවිල්ලා නැද්ද අපි ඔය බලන්න ඇවිල්ලා ඉන්නේ. කවුද පුතේ මේ පෘථිවිය හරියටම පැය 24ට වටයක් කරගෙන ටයිමින් තියපු මිනිහා? නිකන් හිතුවද කියන්න. හරියටම පැය 24න් වටේ කරකිලා එදා ඉර බැඟපු පැත්තටම අදත් අපේගේ අපි බලාගෙන ඉන්නකොට ඉර නැගෙන්න ලෑස්ති වෙලා තියෙනවා. එහෙනම් මේ බෝලේ වටයක් කරකවලයි මේ ගෙනත් තියලා තියෙන්නේ. අපිට තේරෙන්නේ නැහැ කැරකෙනවා. හේතුව අපි ඉන්නේ මහා විශාල පෘථිවි ගෝලයක මෙන්න මේ සුද්ධ ජීවියෙක් වගේ අපි ඉන්නේ. උට පේන්නේ නැහැ නේ පුතේ අනිත් ඒවා. නේ? හැබැයි මේක කැරකෙන්නේ. අපි ඒක දන්නවා නේ? හොඳටම වැඩි වෙලා පාරේ වැටුනහම තමයි පෘථිවිය කැරකෙන බව අපිට අවබෝධ වෙන්නේ. මේ ඔක්කොම කැරකෙන්න පටන් ගන්නවා. එහෙම නෙමෙයි. අපි අර අද්දි ගෑරගෙන වටේ කැරකුණාම පුතේ වට හතක් විතර කියලා ඩෝක් ගාලා බිමට වැටෙන්නේ. කරකැවිල්ල හැදිලා කියලා. කැරකෙන්නේ. එනිසා මම කියනවා පෘථුවිය කියන්නේ අපි මේ ඉගෙන ගන්න යන පාඩම ආරම්භ කරන්න යන තැනේ තියෙන පුතේ අංශක 360ට හදපු ගෝලයක්. මේ පෘථුවිය 360 මත පදනම්ව ජ්‍යාමිතික ගණිතමය සිද්ධාන්තයක් මත ගොඩනගපු පුදුමාකාර වස්තුවක්. ඒ නිසාම මම කියනවා මිනිසා විශ්වයේ විස්මිත නිමැවුමක් කියලා කියන්න හේතුව මේක තමයි පුතේ මිනිස් සිරුර හදලා තියෙන්නේ අංශක 360ට හරියන්න. ඕවනේ අපේ බෝලේ. ඕ අපේ ගෝලේ. අත් දෙක මෙන්න මෙහෙම දිගාරින්න. දිගෑරියහම පුතේ ඔයා කොහොම කරකැව්වත් මෙහෙම කකුල් දෙකක් දිගෑරියත් අපේ මේ වෘතයක් හැදෙන්නේ මෙන්න මෙහෙම ඔය වෘතය ඇතුලේ තමයි අපි ඉන්නේ. ඕක අංශක 360යි. මේ කියන්නේ මගේ උස. මේ මැද ඇඟිල්ල ඉඳලා මේ පැත්තේ මේ මැද ඇඟිල්ල ඉඳන් මේ මැද ඇඟිල්ලට කියන්නේ පුතේ මගේ උස. මම මෙච්චරයි උස. මැනලා බලන්න ඕන නම් අද මේ පාඩම ඉවර වෙලා මේම කරගෙන ගිහලා බිත්තිය ගාවට හේතු වෙලා මාක් කරගෙන හිටගෙන බලන්න ඒ උසම තමයි. හරි. සාමාන්‍ය මිනිස්සෙක් මතක තියාගන්න. අපි කරපු හොඳ නරක මත එක්කෝ අපේ පාද දෙක අහිමි වෙලා තියෙයි, එක්කෝ අපේ අත් දෙක අහිමි වෙලා තියෙයි, කොටසක් අහිමි වෙලා තියෙයි. ඒත් පුතේ අපි ඉන්නේ 360 වෘත්තය ඇතුලේ. ඔහුට එය හිමි භෞතිකත්වයේ තුල ඔහුට හිමි නැත. ඒ කතාව අහන්න වෙනම කතාවක්. හොඳයි. ඔහුට ඒ සියල්ල හිමි. හැබැයි භෞතිකත්වයේ තුල ඔහුට ඒක අහිමි කරලා තියෙනවා. එහෙනම් පෘථුවිය මත පුතේ භෞතික ලෝකයක් ගොඩ නැගිලා තියෙනවා. මේ සියල්ල අවසානයේ නැති වෙලා යනවා. ඒ නිසා මම අද කියලා පටන් ගන්නවා පාඩම පටන් ගන්න කලින් මිනිසා විශ්මිත නිමැවුමක් ඔහුද සබා දහමේ කොටසක් මියදීමෙන් අනතුරුව භෞතික සිරුර ඔහු අතහරිනවා. එය නැවත පොළොවට පස් වෙනවා. නැවතත් යමක් ගොඩ නැගෙනවා. ඔහු අතහැරීමෙන් මේ ලෝකයේ කිසිවක් නාස්ති වෙලා නැහැ. එය පරිසරය විසින් ජීර්ණයට පත් කළා ඉවර කළා නැවත කෙනෙකුට අවස්ථාව දීලා තියෙනවා. ඒ නිසා මියදුනොත් වැළලෙන්න මහ පොළොව අපිට ඉතුරු කරලා තියෙනවා. ඒක මේ සෝබා දහමේ තියෙන අපූර්ව කතාවක් පුතේ. අපි සියලු දෙනාම මේ පරිසරයේ කොටස්. කිසිම කෙනෙක් පරිසරයෙන් බැහැර වෙන්නේ නැහැ. මේ සිද්ධාන්තය ඇතුළේ. ඒ නිසා අපි ජෛව පද්ධති තාක්ෂණ වේදය ඇතුළට ගෙනාව පුතේ පරිසර විද්‍යාව. අපි ගෙනාව ජීව විද්‍යාව. අපි ගෙනාව කෘෂි විද්‍යාව. මෙන්න මේ හැම කොටසකම තියෙන තාක්ෂණික පැත්ත නැත්තම් ටෙක්නොලොජි එක අපි ගත්තා. මොකද ගත්තේ? ටෙක්නොලොජිය ගත්තා. ඔන්න ඕක අරගෙන අපි හැදුවා විෂයක් මොකක් කියලාද? ජෛව පද්ධති තාක්ෂණ වේදය කියලා. ඔන්න හදපු තැන. හරි නේද? මොකද්ද වෙන්නේ? පරිසර විද්‍යාව, කෘෂි විද්‍යාව, ජීව විද්‍යාව කියන විෂයන් වල සෑම කොටසකම තාක්ෂණය කියන කොටස පදනම් කරගෙන අපි හදපු අපූර්ව විෂය තමයි මේ අද ආරම්භ කරන්න යන්නේ. කවදා හරි හිතුවද පුතේ කන බත් එක මේ BST වෙයි කියලා? මේ අන්දින ඇඳුම BST වෙයි කියලා? නෑනේ.
ඔයාලා යන ගමනේ මහ පාරේ මහ පොළවේ දකින්න සියල්ල BST වෙයි කියලා හිතුවේ නැති නිසා අද ඉඳන් ඒවා BST වෙයි කියලා මතක තියාගන්න. එහෙනම් මෙන්න මේ පුංචි වපසරිය ඇතුලෙන් අපි විෂයට එකතු වෙමු. අපි විෂයට එමු. එහෙනම් පුතේ ආරම්භයේ තියෙන මොනවාම හරි වැරදි අවබෝධ වැරදි මත මොනවා හරි තියෙනම් ඒ දේවල් මට චුට්ටක් කියලා අපි වැඩේ පටන් ගමු. හරි. එහෙනම් කතන්දරේට අපි යන්. මේ අපි ආරම්භ කරපු තැන ආරම්භ කරපු දේ දැන් පුතේ විෂයක් විදියට විභාග වර්ෂ 16ක් ආවරණය කරලා තියෙනවා. විභාග වර්ෂ 16ක්. හරිද? ඒ කියන්නේ 16 වතාවක් අපි දරුවෝ උපාධිධාරීන් විදිහට තනලා එළියට දාලා තියෙනවා. මේ හදපු විෂය. එහෙනම් දැන් පුතේ විෂය ටිකක් අලුත් වෙලා තියෙනවා. අපි බලමු මේක අපිට කොහොමද ගෝචර වෙන්නේ? අපිට කොහොමද දැනෙන්නේ? ඕකනේ අපිට ඕන. දැනෙන්න ඉගෙන ගන්න තමයි අද දවසේ ඉඳලා අපි ඉස්සරහට යන්න හදන්නේ. එහෙනම් ආරම්භය තුල විෂයට එන්න අපි පුතේ යමු උසස් පෙළ නෙමෙයි සාමාන්‍ය පෙළ. අපි විද්‍යාවට ඉගෙන ගන්නවා පරිසර පද්ධති. මොනවද ඉගෙන ගන්නේ? පරිසර පද්ධති. පරිසර පද්ධතියක් කොහොමද හැදෙන්නේ? එහෙම හැදිච්ච පද්ධති අවසානයේ ලොකු වෙලා අපි අර ලොකු වචන වලින් භෞම පද්ධති නේ එහෙම 아무තු වචන වලින් කතා කරා. මේ පරිසර පද්ධති නිර්මාණය වීම තුල පද්ධතියකට එන්න ඒකයිකයා නේ ගහණය ප්‍රජාව එකිනෙකා අන්තර්ක්‍රියා කළා එකිනෙකා අන්තර්ක්‍රියා කළා හැදෙන ක්‍රියාකාරී ඒකකය අපි පරිසර පද්ධතියක් විදියට අපේ සරලවම අපි සාමාන්‍ය පෙළ විද්‍යාව තුලින් ඉගෙනගෙන එනවා. එහෙනම් එහෙම ගෙනාපු ඒ සරල ලෝකය මෙතනින් එහාට පුතේ තාක්ෂණය එකතු කළා අපිට ගෝචර වෙන විදිහට සරලව ඉස්සරහට ගෙනියන්න හදනවා. එහෙනම් විෂය ආරම්භය වෙන්නේ මෙහෙමයි. දැන් මේ වෙලාවේ පවතින්නේ මෙහෙමයි. අපි කතා කරන්න යන්නේ එහෙනම් ඔන්න ඔය විෂය ඇතුළේ තිබිච්ච වැදගත්ම කොටස මෙන්න මේ ජෛව පද්ධතිය සඳහා උචිත කාලගුණික තත්ත්ව. ජෛව පද්ධතියකට කාලගුණය කොහොමද වැදගත් වෙන්නේ කියලා. මම හැමදාම කියා දෙන්නේ පුතේ විෂය උගන්වන්නවත් ඔයාලට ගෙදර ඉඳන් විෂය රිංගලා පාඩම් කරලා මේ මැරෙන්නවත් නෙමෙයි විභාගයක් ඇතුලේ විභාගයට එන්න ඕනි කරුණු ටිකයි ප්‍රශ්න හැදෙන විදියයි උත්තර හැදෙන විදියයි තියරියේ කොතනද ඒක තියෙන්නේ කොහොමද ඒක ගලපගන්නේ කියන මූලික સિદ્ધාන්ත මත තමයි මේ ටියුට් සෙට් එකම හදලා තියෙන්නේ. දැන් ටියුට් සෙට් එක ඇතුලේ කොහෙවත් හිස්තැන් තියලා දීලා නැහැ එකම දරුවෙකුටවත් ඔක්කොම දීලා තියෙන්නේ මම ලියලා. බෑ මතක තියාගන්න ඕන එකම දෙයක් මේ උගන්නගෙන යන සෑම මොහොතකම පුතේ කතා කරන මේ සෑම වචනයක් ඇතුළෙම අලුත් කරුණු එකතු වෙනවා. ඒවා මේ හැම තැනකම ලියවෙන්න ඕනේ. ඒ නිසා පුතේ මේ ටියුට් වල තියෙන්න බෑ අති පිරිසිදු නිර්මල හඳුන් කූරු ගහන්න පුළුවන් සුපිරි පිටු තියෙන්න බෑ. හැබැයි දරුවෝ පාඩම් කරන විදිය අනුව සමහරු හරිය ආසයි පුතේ මේක ලස්සනට තියාගෙන වෙනම වැඩ කරන්න. හැබැයි වෙනම වැඩ කරලා තියෙන්න ඕනි. හොඳේ. ඒ නැතුව මේවා නිකන් අන්තිමට පොතල් පත්‍රකාරයට දෙන දවස වෙනකොට ආයි දෙන්න එපා නිකන් දැන් කඩෙන් ගත්තා වගේ. එපා වෙරෝ එහෙම තිබුණා. එඳා සුප්‍රකට විද්‍යාඥයෙක් කියපු ලස්සන කතාවකින් පටන් ගමු.
ඔබ යමක් කිරීමට උත්සාහ කර එය වැරදුනේ නැත්නම් ඔබ කිසිවක් කිරීමට උත්සාහ නොකරපු පුද්ගලයෙක් බව විද්‍යාඥයෝ වෙල්මීට කලින් ප්‍රකාශ කරලා තියෙනවා. ඔයාට යමක් කරන්න කියලා වැරදුනේ නැත්තම් පුතේ ඔයා මුකුත් කරන්න උත්සාහ කරපු කෙනෙක් නෙමෙයි කියලා කියනවා. එහෙනම් සාර්ථක නෑ කියලා කියනවා. එහෙනම් අපි ගන්න සෑම උත්සාහයකම පළවෙනි පියවර 2 3 4 5 සාර්ථක වෙන්න පුළුවන්. ඒ වුණාට ඒ මොහොතේ ඉගෙන ගන්න දේත් එක්ක පුතේ අපේ ගමන අපි සාර්ථක කරගන්න. එහෙනම් අපි මේ කතාවෙන් ඉස්සරහට යන්න. පරිසර පද්ධතිය ඇතුළට කාලගුණ විද්‍යාව ගෙනල්ලා අපේ විභාගෙට කාලගුණ විද්‍යාව අපිව ලකුණු දෙන තැනට පත් කරගත්තේ කොහොමද කියලා මේකත් එක්ක බලමු. එහෙනම් පුතේ උගන්වන්න හදන්නෙම ඔන්න ඔය කියන තියරිය ලකුණු කරගන්න සිස්ටම් එක නැත්තම් ක්‍රියාවලිය. ආරම්භයක් විදියට ඔන්න ඔතන ඉඳන් අපි ඉස්සරහට යමු. ඔයාලට මොනවා හරි තියෙනනම් දැන් අහන්න පුතේ පාඩමට අත ගහන්න කලින් විෂය ගැන හරි මොනවා හරි මේකේ තව දැනගන්න පාඨමාලාව ගැන හරි මොනවා හරි තියෙනම් පුංචි අවස්ථාවක් දෙන්නම් ටක් ගාලා කතා බහ කරලා අපි හදාගමු. හදාගෙන අපි අපේ වැඩේට යන්. හරි සරලයි වැඩේ කියලා දෙන්න. බය නැතුව කතා කරන්න පුතේ බය නැතුව ප්‍රශ්න අහන්න අවස්ථාව දීලා තියෙන ඔයාලට ඕන දෙයක් අහන්න. නොමිලේ එන්න කියලා හැමෝටම කතා කරන්න ඉඩ දීලා තියෙන නිසා පාඩම් තියෙනවා පුතේ අපිට 19ක්. හොඳ ප්‍රශ්නයක්. පාඩම් 19ක් තියෙනවා. ලොකු පාඩම් තියෙන්නේ 4යි අනිත් ඔක්කොම තියෙන්නේ චූටි චූටි පාඩම් 10. ලොකු පාඩම් 4යි තියෙන්නේ. හරි. නියමයි. හොඳ ප්‍රශ්නයක් අහලා දෙන්න පුතේ. කොහොමද තමයි දැනගන්න ඕනේ? විභාගයට ප්‍රශ්න හැදෙන විදිය. අපේ විෂයේ තියෙන පුතේ ප්‍රධාන කොටස් දෙකක් තියරි සහ ප්‍රැක්ටිකල් කියලා. තියරි කොටසට ලකුණු 70යි ප්‍රායෝගික කොටසට ලකුණු 30යි. හරිනේ? තියරි 70යි ප්‍රැක්ටිකල් 30යි. අපිට කතා කරන්න තියෙන්නේ. එහෙනම් පුතේ අපි ලකුණු ගන්න නම් තියරිය ලකුණු 70 අනිවාර්යෙන් අරගමු. හරිද? ප්‍රැක්ටිකල් එකේ ලකුණු 30කුත් ගමු. 100ක් හදාගමු. ඔක තමයි අපිට ගන්න තියෙන කතන්දරේ. හරිද? 70යි 30යි. ඔක තමයි අපිට ගන්න තියෙන්නේ. විෂය සාමාන්‍ය විෂයන් වගේම රචනා කියලා කොටසයි ව්‍යුහගත රචනා කොටසයි කෙටි ප්‍රශ්න කියලා කොටසයි තුනක් තියෙනවා පුතේ. කෙටි ප්‍රශ්න. හරිනේ? MCQ structured and essay කියලා කොටස් තුනම තියෙනවා. මේ තුනට ලකුණු ලැබෙන්නේ අපිට 70යි. එහෙනම් මෙයාගෙන් අපිට ලකුණු 30ක් හැදෙනවා. ඒ කොටසට අපි කියනවා ප්‍රායෝගික කියලා. ප්‍රායෝගික කොටස කැඩෙනවා පුතේ කොටස් තුනකට. එකක් තමයි ස්ථානීය පරීක්ෂණය. මේකට කියනවා ස්පොට් ටෙස්ට් කියලා ඔයාලා අහලා ඇති. ස්පොට් ටෙස්ට් එකක් තියෙනවා. විනාඩි 30 ප්‍රායෝගික පරීක්ෂණ දෙකක් තියෙනවා පුතේ. ප්‍රායෝගික පරීක්ෂණ දෙකක්. එකකට විනාඩි 30යි අනෙකට විනාඩි 30යි. පැයක් ප්‍රැක්ටිකල් කරන්න තියෙනවා. පැයක් ප්‍රැක්ටිකල් කරන්න තියෙනවා. මේ සඳහා දින 3ක් ලැබෙනවා. මේ සඳහා දින 2ක් ලැබෙනවා. දින 5ක විෂයක් තමයි කතා කරන්නේ. හරිනේ? දින 5ක කතාවක්. එතකොට පුතේ පැය භාගෙ දවස් දෙකක් යන්න ඕනේ. ස්පොට් එකට එක දවසක් යන්න ඕනේ. ස්පොට් එකට අපිට හම්බ වෙනවා පැය එකක්. ඒකේ තියෙන පුතේ ප්‍රශ්න 30ක්. ප්‍රශ්න 30ක්. එහෙමනම් ප්‍රශ්න 30 ලියන්න පැයක් හම්බ වෙනවා. එකකට විනාඩි 2 ගානේ. හරිද? එකකට විනාඩි 2 ගානේ අපිට ගත කරන්න පුළුවන්. මෙතන තියෙනවා පුතේ රචනා කොටසේ ප්‍රශ්න 12ක්. රචනා ප්‍රශ්න 12න් අපි ලියන්න ඕන ප්‍රශ්න 4යි. සෝරි. මේ අනු කොටස් 12 තියෙන්නේ. රචනා ප්‍රශ්නවල ප්‍රශ්න 6යි
මේක අයින් කරන්න පුතේ. ප්‍රශ්න 6යි. ප්‍රශ්න 6ක් තියෙනවා. 6න් 4යි අපි ලියන්න ඕනි. හැම ප්‍රශ්නකම පුතේ කොටස් අනු කොටස් 3 ගානේ තියෙනවා. අනු කොටස් 3 ගානේ තියෙනවා. එහෙනම් අපි ඔක්කොම ලියන්න ඕන කොච්චරද? අනු කොටස් 12. මේක තමයි තියෙන්නේ. අනු කොටස් 12 ලියන්න එකකට විනාඩි 10ක් හම්බ වෙනවා. මිනිත්තු 10යි 10 minutes. එහෙනම් අපිට තියෙනවා පුතේ මේ කොටස ලියන්න. හරිද? විනාඩි 120ක් එහෙම නැත්නම් පැය 2යි. පැය 2ක් තියෙනවා මේ වෙනුවෙන්. එහෙනම් අපිට තියෙනවා පුතේ ව්‍යුහගත රචනා කොටස කියලා එකක්. ඒකේ තියෙනවා කොටස් 4ක්. ව්‍යුහගත කොටසේ කොටස් 4යි. මේකට එකකට විනාඩි 15 ගානේ 4ක් අපිට ලියන්න ඕන. මිනිත්තු 15යි හම්බෙන්නේ. හරිද? මිනිත්තු 15යි හම්බෙන්නේ. මේ වගේ 4ක්. ඒ කියන්නේ අවසානයේ පැයක් හම්බ වෙනවා. පුතේ එකදෙන පැයයි මෙතන පැය 2යි පැය 3යි. ඊට පස්සේ මෙතන පැයයි පැය 4යි අතන පැයයි පැය 5යි. තව තියෙනවා මේ සම්පූර්ණ හැදෙනකොට කියන්නේ කෙටි ප්‍රශ්න කියලා එකක්. ඒකේ පුතේ ප්‍රශ්න 50යි. ප්‍රශ්න 50යි පැය 2යි නේ. පැය 2ක් තියෙනවා පේපර් එක. ඔන්න කතන්දරේ හැටිතේදී. මෙතන පැය 5 ආවරණය වෙන්නේ මෙතන 2යි මෙතන 2යි මෙතන 1යි. ව්‍යුහගත කොටසට පැය 2යි ස්ට්‍රක්චර්ඩ් එකට විනාඩි පැයයි MCQ වලට පැය 2යි පැය 5යි. ප්‍රායෝගික පරීක්ෂණය ගත්තාම පුතේ පැය ආවරණය වෙනවා පැය 2ක්. සමස්තය කතා කරොත් පැය 7ක් අපේ පේපරේට තියෙනවා. සම්පූර්ණම. බය නැතුව කියනවා මෙන්න මේ ලකුණු 30 අඩුම ගානේ දරුවන්ට ලකුණු 20ක් 25ක් බය නැතුව ගන්න පුළුවන්. හරිද? 20ක් හෝ 25ක් බය නැතුව ගන්න පුළුවන් පුතේ. මහන්සි වෙන්න තියෙන පොඩ්ඩයි. ඉතින් පේපර් එකකින් ලකුණු 20ක් 25ක් ඇදෙනවා කියන්නේ S එක නැතිනම්. අනිවාර්යෙන් දෙනවා. මුකුමයි පුතේ. පුතේ ටියුට් හදලා තියෙනවා වෙනම සෙට් එකක්. පේපර්ස් හදලා තියෙනවා වෙනම සෙට් එකක්. ලයිව් පේපර්ස් කරන වෙනම එකක් තියෙනවා. පුල් එක්සෑම් කරන වෙනම විදියක් තියෙනවා. මොනවද ඔයාලා කියන්නේ රෑන්කින් පේපර්ස් යන වෙනම විදියක් තියෙනවා. ඔක්කොම ටික හදලා තියෙනවා. ෆුල් පැකේජ් එකක් හදලා දාලා තියෙනවා. ප්‍රැක්ටිකල් ටික වීඩියෝ කරලා වෙනම තියලා තියෙනවා. එතකොට පුතේ ඕන වෙලාවක කලින් ඔයාලට වීඩියෝ බලන්න ඕන වුණොත් ඔයාලට ඒක අරගෙන බලන්න පුළුවන්. ඒ අවස්ථාව හදලා තියෙනවා. ඒක ඊටාම වටිනවා පුතේ. මොකද විභාගෙට කලින් තියරි එකේදී ප්‍රැක්ටිකල් බලලා යන එක ලොකු අවස්ථාවක්. සාමාන්‍ය පන්තියකදී පුතේ ඔයාලට ප්‍රැක්ටිකල් බලන්න වෙන්නේ මේ උගන්නලා ඉවරුනාට පස්සේ. එතකොට තියරි පේපරේ අහන ප්‍රැක්ටිකල් ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න බෑ. මම ඒක පෙන්නලා දෙන්නම් තියරි පේපරේ අහන ප්‍රැක්ටිකල් ප්‍රශ්න ගොඩක් තියෙනවා. පුතේ මේක අහන්න මොකද පේපර් එකේ ලකුණු දෙකට බෙදෙන්නේ නැද්ද? ඒ කියන්නේ චූට්ටක් මට විස්තරයක් දෙන්න පුතේ එකටක් ගාලා. පේපරේ ලකුණු 70ද? ටක් ගාලා දෙන්න පුතේ. හරි. පේපර් වල ලකුණු හැදෙන්නේ මෙහෙමයි. මාර ප්‍රශ්න අහන්නේ. අපිට පුතේ ලකුණු හදන ක්‍රමේ ටිකක් වෙනස් විදියකට හදලා තියෙන්නේ. අපිට ලකුණු හදන්නේ දැන් ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න තියෙනවනේ පුතේ 12 මේ රචනා ප්‍රශ්න 12. රචනා 12ට දෙන්නේ පුතේ ලකුණු 100. හරි. 100ව 12.
100 වැඩි කිරීම 12. මෙතන 1200ක් හැදෙනවා. කෙටි ප්‍රශ්නයකට ලකුණු දෙක ගානේ ලකුණු 100ක් හැදෙනවා. එක වෙනම හැදෙන්නේ. හොඳද? මේක වෙනම හැදෙන්නේ. ව්‍යුහගත කොටස පුතේ හැදෙනවා ලකුණු 100 ගානේ 4ක් 400ක් හැදෙනවා. හරිද? 100 වැඩි කිරීම 4 400ක් හැදෙනවා. MCQ වල 50 වැඩි කිරීම 2 100ක් හැදෙනවා. හරිද? මේ තමයි ලකුණු හදන ක්‍රමය. මේක හදලා බෙදලා ගානට වැඩි කරලා දුන්නාම එක දශමයකටවත් අසාධාරණයක් නොවෙන්න ඔයාලට පේපරේ සම්පූර්ණ ලකුණු හැදෙනවා. මේක හදලා බෙදන ක්‍රමය පුතේ පේපර් ක්ලාස් එක පටන් ගන්නකොටම කියා දෙනවා මෙන්න මේම ලකුණු දෙන්න කියලා. හරිද? ඊළඟ වැදගත් දේ තමයි පුතේ මේකේ වැඩිම ස්කෝර් කරන්න පුළුවන් අපිට මෙන්න මේ කෙටි ප්‍රශ්න වලින්. මොකද මේකේ ලකුණු බෙදෙන්නේ නැහැ ගෙඩි පිටින් අපිට එකතු වෙන්න නියමිතයි. يعني ප්‍රශ්නෙක ලකුණු දෙක ගාන එකතු වෙන්නේ නැහැ. හොඳේ. මේකට නියමිත ලකුණක් තියෙනවා. හැබැයි ඒ ලකුණ පුතේ එකතු වෙනවා. ඒකෙන් ලොකු ප්‍රමාණයක් අපිට එකතු වෙනවා. ස්කෝර් කරන්න තියෙන හොඳම තැන MCQ ඒ වගේම පුතේ ප්‍රැක්ටිකල්. කවුරු හරි දරුවෙක් MCQ වලින් ස්කෝර් කරනවා නම් ලකුණු 30 මේ ප්‍රශ්න 35කට එහා නිවැරදිව ගහනවා නම් ඒ එකක් අනිවාර්යෙන් හම්බ වෙනවා. හරිද? 35න් උඩට ගහන්න ඕන. 35න් උඩට යන්න නම් පුතේ රචනා ප්‍රශ්න වලට අර ලකුණු 80ට ලියා ගන්න පුළුවන්. අන්නේ 80ට ලියන ක්‍රමය මම හදලා දෙනවා. ඒක හැදෙනකොට ඔයාලා දන්නේම නැතුව බලන්න පුතේ පේපර් ටික කරගෙන යද්දි දැනේවි අනිවාර්යෙන් ඔයාලා ලකුණු MCQ 35 පනින්න ගහනවා. නිවැරදිවම ගහනවා. ඒ ක්‍රමේ හැදෙනවා මේක ඇතුලේ. ඒ සමතේ ලොකු වැඩපිළිවෙලක්. සාමාන්‍යයෙන් ක්ලාස් එක ඉවර වෙද්දි පුතේ ඔයාලා මේ අවුරුද්ද වැඩ කරලා ඉවර වෙද්දි රචනා ප්‍රශ්න අඩුම ගානේ ඔයාලා 400ක්වත් උත්තර ලියලා තියෙවි. රචනා ප්‍රශ්න 400ක්. හරිද? ඒ වගේම ස්ට්‍රක්චර්ඩ් ලියලා තියෙවි පුතේ සම්පූර්ණ ලියවෙද්දි ඒත් 400ක් හෝ 500ක් ලියවෙන්න ඕන මගේ මතකයේ හැටියට. හරි? MCQ නම් ලියනවා බය නැතුව 600ක් විතර. 600කට එහා ලියවේ. 600 800 1000 වගේ යන්න පුළුවන් ටයිම් එක මං හදගොත්. හරිද? ටයිම් එක හදමු. ඒ හින්දා මේ තැන කවුරු හරි දරුවෙක් හිටියොත් පුතේ නියත වශයෙන් ඔහු ඒ එකට යත්. මේකේ ප්‍රමාණය අඩු කරන ප්‍රමාණය අනුව ඔයාලා ටික ටික Bද Cද Sද කියලා තීරණය වේවි. මේක අඩු කරනවා. මෙතනින් මගේ පන්තිය ඇතුලේ පුතේ මං 400 ලියවනවා. කවුරු හරි දරුවෙක් දවසට එක ප්‍රශ්නයකට උත්තර ලිව්වොත් එක රචනා විනාඩි 10ක් රචනා ප්‍රශ්නයක් ලිව්වොත් විනාඩි 10ක් මේ දෙන බෙහෙත හරියටම වාච්චි වෙනවා පුතේ. එක දරුවෙක් අපි වර්ෂයක් විභාගයට ඉගෙන ගන්න සූදානම් වෙන කණ්ඩායම දවසට විනාඩි 10ක් එක විෂයක එක ප්‍රශ්නයකට රචනා ප්‍රශ්නයකට උත්තර ලිව්වොත් පුතේ මේ අවුරුද්ද ඇතුලේ ඔයා ප්‍රශ්න 365කට උත්තර ලියලා තියෙනවා. ඕකේ නිවාඩු දින උත්සව ලෙඩවීම දත් මැදීම් ඔක්කොටම දින ගාණක් අඩු කළොත් ප්‍රශ්න 200ක් ලියනවා. එතකොට කීයද? රචනා ප්‍රශ්න 600කට උත්තර ලියවිලා තියෙනවා. හරිද? කවුරු හරි මට ඔක මදි කියලා හිතලා මේක දෙකක් කළොත් කෙලින්ම රචනා ප්‍රශ්න 800යි. නිකන් තේරුම් ගන්න කියන්නේ හොඳ. රචනා ප්‍රශ්න 1000කට උත්තර ලියන කමාරුද? නැහැ. වැඩ පිළිවෙලක් විතරයි ඕනේ. ද කියා දෙන පුතේ හැම දවසකම වැඩේ යන විදිය. එකක්වත් එපා. එකක්වත් එපා. පුදුම වැඩන්නේ. පොත් ඕනේ නෑ පුතේ. ඔයාට මං එකක් කියන්න. කොළවෝනි රචනා ප්‍රශ්න උත්තර ලියන්න. පොතක ලියනවා නම් එක පිළිවෙලට එක දිගට ලිව්වොත් සුපිරි. මොකද නැති වෙන්නේ නැහැ. කොළවල ලියනවා නම් ෆයිල් එකක එකතු කරන්න. එහෙනම් පුතේ ප්‍රශ්න වලට උත්තර ලියන්න පොතක් තියාගන්න.
කියලා දෙන දේවල් ටියුට් එකේ ලියා ගන්න ඉඩ තියෙනවා. කවුරු හරි දරුවෙකුට එහෙම ලියා ගන්න බැරි නම් විතරක් පොතක් ගන්න. පුතේ ටියුට් 4කට හදලා තියෙනවා මුළු සිලබස් එක. ඒ කියන්නේ කෙලින්ම කඩෙන් මිලදී ගන්න පුළුවන් පොත් 4ක් හදලා තියෙනවා. ඒ පොත් 4 ඔයාලා කඩේකට ගිහිල්ලා ගන්න බෑ පුතේ. එහෙම printed document එකක් නැහැ කඩේ තාම VST වෙන්නේ. ඒ තරම් සංකීර්ණ විදිහට හදපු පොත් 4ක් තියෙනවා. right? ඒක ගත්තාම සමස්ත තියරි එකම තියෙනවා. ඒකේ ප්‍රැක්ටිකලුත් තියෙනවා. ඒක මම පාඩම යද්දි කියන්නම්. හරි. වෙන සරල ප්‍රශ්න තියෙනවා නම් අහන්න. නැත්නම් මම මගේ වැඩේට යනවා. අද දවසේ පාඩම පටන් ගන්න. අපේ කතාවට යමු. හරි නේද? ප්‍රශ්න තියෙනවා ඩොඩ්ඩුරුක් ගාලා උතනින් දාගෙන යන්න. එහෙනම් අපි ගමන ආරම්භ කරමු. වැඩි ඈතකට නොගිහින් අපිට පටන් ගන්න තියෙන මෙතනින් බලන්න පුතේ ලස්සන දර්ශනයක් තියෙනවා. නේ? සුන්දර දර්ශනයක් නේ හිතට මැවෙනව නම් කියන්නකෝ කාට හරි. මන්දාරං අඳුර මැදින් ඉරිපොද බැහි වැටෙන වෙලේනේ මාහා ඇවිදන් යන්නට ඔබ සිටියානම් ඔන්න බලන්න පුතේ. ඔයාලා කියන්නේ එහෙම නෙමෙයි. නා කපනා නෝරා වැස්සක අකුණු නිසා. කොහොමද? අපි අරම කියන්නේ. අපේ දශකයේ වෙනස් පුතේ. ඔයාලා ජෙන්සීනේ. ජෙන්සී නේද ඔයාලා? ඔව්. හැබැයි ලස්සන දර්ශනයක් පුතේ. වැහපන් ඕනි තරම් මට නම් ප්‍රශ්නයක් නෑ දෙන්න පුතේ ලස්සනනේ බයිසිකලේ නවත්තගෙන ෂේප් එකේ වැඩක්. ඇත්තටම වැස්සට තෙමෙන්න ආස මිනිස්සු ඉන්නවා පුතේ. ඒ වගේම වැස්සට අකමැති මිනිස්සුත් ඉන්නවා. හැබැයි මේ සිද්ධාන්තය Tamanට ප්‍රශ්නයක් කර නොගත් අය මේ වගේ ජීවිතේ විඳිනවා. සිද්ධාන්තේ ප්‍රශ්නයක් කරගත් අය ඒ ප්‍රශ්නේ මත ගිලිලා ජීවිතය අවුල් කරගන්න. වැස්ස සතුටින් බාර ගන්න මිනිස්සු වැස්සත් එක්ක සතුටු වෙලා ජීවිතේ ඉස්සරහට ගෙනියනවා. වැස්සට අකමැති මිනිස්සු හැංගිලා ඉඳලා කාලේ නාස්ති කරගෙන ජීවිතය අවුල් කරගන්න. එහෙනම් විඳින්න පුළුවන් ජීවිතය අරගෙන විඳින්න අපි යමු කාලගුණ විද්‍යාව කොටසට. ලංකාව කියන්නේ පුතේ මහ පුදුම රටක්. හරි අමුතු රටක්. හරි වටින රටක්. එහෙන්දා අංක 1 මේ රටට ආදරය කරන්න ඒ තරම් සුන්දරයි මේ කියාගෙන යන දේවල් ටික අහුවම ගොඩක් දේවල් තේරෙයි පුතේ. හින්දා ඉස්සරහට යමු. අපි කතා කරන්න යන්නේ කාලගුණය. කාලගුණය කියන්නේ මොකක්ද? හරි සරලයි. කීමට කියනවා කෙල්ලෝ කාලගුණය වගේලු. ඇයි ඒ? මේම කරනකොට වෙනස් වෙනවා. ඉතින් ඒකනේ පුතේ කාලගුණය කියන්නේ. කෙල්ලෝ කිව්වම අප්සෙට් වෙනා ඉන්නවනම් කියන්න හොඳේ. ගෑනු ළමයි කාලගුණය වගේ. මේම කරනකොට වෙනස් වෙනවා. ඔය බජාර් එකේ භාෂාවෙන් කියන්නේ කොහොමද? සර් ගෑනු කාලගුණය වගේ කියලා. එහෙම කියන්න එපා. මේ කියන එක නෙමෙයි ඊළඟට තියෙන්නේ. ඒ කියන්නේ පුතේ විභාගයට ලියන්න ඕනි කරුණ ඉගෙනගෙන ඉවරයි. ඔයාලා දන්නවා කාලගුණය ගැන ශනිකව වෙනස් වෙන එක. වෙනස් වෙන්නේ කොහේ තියෙන ඒවද? මෙන්න මෙතන තියෙන ඒවා. මොකක්ද? මෙන්න මෙතන තියෙන ඒවා තමයි වෙනස් වෙන්නේ. කාලගුණයේදී. මේ කොහේ තියෙනවද පුතේ වෙනස් වෙලා තියෙන්නේ? වායුගෝලයේ පහළ ස්තරයේ තියෙනවා. හරිනේ? ඒව ටක් ගාලා වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන එකට අපි කාලගුණය කියලා කියනවා. එහෙමනම් වෙනස් වෙනවා කියලා දැනගන්නම් පුතේ දැනගන්න ක්‍රමයක් තියෙනවා. ඈ වෙනස් වෙන බව දැනගන්න ක්‍රමයක් තියෙනවා. එක්ක S දෙකට පේන්න ඕන. එක්ක අල්ලලා බලන්න පුළුවන් වෙනවා. නැත්තම් කන් දෙකට ඇහෙන්න ඕන. මොනවා හරි ක්‍රමයකින් අපිට දැනෙන්න ඕන. එහෙනම් දැනෙන්න ගන්න ක්‍රම වලට අපි කියනවා පුතේ මොකක්ද? එහෙනම් අපි මේවා මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරලා ගණනය කරගන්න. එහෙනම් ගණනය කරන්න නම් මොනවා හරි ගණනය කරන ඒ ක්‍රමයක් තියෙනවා. ඒවට කියනවා අපි පරාමිති කියලා. පැරාමීටර්ස් තියෙනවා. එහෙනම් මෙන්න පරාමිතිය ඕන. හරි. පරාමිතියක් මනින්න නම් පුතේ මොකක්ද ඕනේ? ඒව මනින්න උපකරනවා. ඉවරනේ කතාව. ඒව මනින්න උපකරනවා.
එහෙනම් මොකද්ද නෙමෙයි කියන්නේ? කෙටි කාලයකින් වෙනස් වෙනවලු වායුගෝලයේ පහළ ස්තරයේ තියෙන කාලගුණික පරාමිති. ඔන්න වෙනස් වෙන එක. ඒ වෙනස් වෙන එක සරලවම කියනවලු කාලගුණය කියලා. ඕකන කියන්නේ. එයා කියනවා මෙම කාලය කෙටි කාලය පුතේ හඳුන්වනව කොහොමද? විනාඩියක විතර ඉඳලා මාසයක් විතර දක්වා වෙනස් වෙන්න පුළුවන්. ආසන්න වශයෙන් මාස 3කට විතර යන්න පුළුවන්. එක විනාඩියක ඉඳන් මාසයක් විතර කාලය පුතේ. එහෙනම් මේ වායුගෝලයේ පහළ ස්තරයේ අද මේ මොහොතේ ඉඳලා ඉදිරියට මාසයක් දක්වා කාලය වෙනස් වෙන ක්‍රියාවලිය ටික අපි කාලගුණය කියලා කතා කරනවා. එහෙනම් කිසියම් ප්‍රදේශයක් අපිට ඕනිනේ වායුගෝලයේ මහ විශාලයි. කොහේ හරි තැනක් අපිට තියෙනවා. එහෙනම් අපි තැනක් නිශ්චය කරගමු. මගේ ගෙදර, මගේ ගම, මගේ නගරය, මගේ පළාත, මගේ රට මේ පෘථිවි ගෝලය කොහේ හරි තැනක නිශ්චිත ප්‍රදේශයක කෙටි කාලීනව විනාඩිය ඉඳන් මාසයක් වායුගෝලයේ පහළ ස්තරේ වායුගෝලීය පරාමිතීන් සිදුවෙන වෙනස් වීමට අපි කියන පුතේ කාලගුණය කියලා. ඇයි අනේ අර දරුවන්ට චෝදනා කළේ එහෙනම් කෙල්ලෝ කාලගුණය වගේ කියලා. ඒවත් පුතේ එහෙම තමයි. වෙලාවකට මූණෙන් රැස් විහිදෙනවා. අකුණු ගහනවා වගේ. ඇස් වලින් බලනව නෙවෙයි කනවා. එහෙම කනවා. කේන්ති ගියා. ඇතුළින් යකා එළියට ඇවිල්ලා නටන ඔය වෙලාව. මේ ඉන්න කෙනා නෙවෙයි ඊළඟට ඉන්නේ. තප්පරෙන් වෙනස් වෙලා. එයි. පිරිමි ළමයා වෙන කාගේ දිහා බලලා. hina වෙවි හිටපු ළමයා ඊළඟ පාර බලන්නේ මෙහෙම යකා වගේ. හේතුවක් හොයාගන්න බෑ. කාලගුණෙත් පුතේ එහෙමයි. මේ තියෙන මේ වෙන හොයාගන්න බෑ. ඒ හින්දා හේතුව හොයාගන්න කාලගුණයට නම් තියෙන පරාමිතිය. හැබැයි මෙතෙන්ට නැහැ. පිරිමි වෙනස් වෙන්නේ නැද්ද? පුතේ වෙනස් වෙනවා. උන් කාලගුණයට එහා. හැබැයි වෙන්නේ මෙහෙමයි. අයි කොල්ලොන්ට මේ කෙල්ලොන්ට විතරක් චෝදනා. පුතේ පිරිමින්ටත් වෙනස් වෙන ගති තියෙනවා. උන්ගේ ප්‍රශ්නේ තියෙන්නේ පුතේ මුන් එකපාර වෙනස් වෙන්නේ නැහැ. මේ ගෑනු ළමයාගේ මේ කෙටි කාලීන වෙනස් වීම අධ්‍යයනය කරගෙන යනවා. දීර්ඝ කාලීනව බලාගෙන ගිහිල්ලා රයිට් මචං මාර වැඩි මං සෙට් වෙලා ඉන්නේ වැරදි තැනක. ඒක අප්සෙට් බා. හරියන්නේ නැහැ. මං වෙනස් වෙනවා කියලා අතහැරලා දානවා. දැන් අකුණුව ගහවයින්. කාලගුණය අවුල්. ගෑනලා පුතේ එක දිගට කෙටි කාලීනව ටට්ටටටක් ගාලා තමන්ගේ දේවල් වෙනස් කරගෙන. පිරිමි ළමයි එහෙම නැහැ. කාලයක් බලලා වැඩේ තීරණය කළාමයි වැඩේ නියමටම හැදුවා අයින් වුණා. නැත්තම් අල්ලගත්තා. ආදරය කරන එක පාර එන්නේ නැහැ. කාලයක් තිස්සේ අධ්‍යයනය කරනවා මේ ළමයා මෙහෙමයි කොණ්ඩේ දිගයි මූණ සුදුයි රවුම් බෝල වගේ එහෙම කියනවා. නෑ මේ ළමයා කෙට්ටුයි මට කැම්මන් කැමති එහෙම කොකා කෝලා බෝතලේ වගේ එහෙම ඉන්නවා. හරිනේ. ඉන්ජෙක්ෂන් එක වගේ මං ආසයි ඒක. සමහර කෙනා එයා නිකම් මෙහෙමයි මහතයි මං ආසයි එහෙමයි. පුතේ මේ මොකද කරන්නේ? පරාමිති අරගෙන මිනුම් මේකක හදාගෙන Tamanට ගලප ගන්න හදනවා. කාලගුණය කරන්නේත් ඒක. එයා මෙහෙම වෙනස් වෙන එකට මං ආසයි. එයා මෙහෙම ඔය කරන්නේ මොකද? මේ පරාමිති අධ්‍යයනය කිරීම. දැන් ගන්නෙ කොතෙන්ද? මේ ස්තරයේ වෙනද හොයන්න. ඒද පුතේ කොල්ල දේශගුණේ වගේ. කල්ගත වෙලා වෙනස් වෙන්නේ. පැහැදිලිනේ. පිරිමි එකෙක් යකෙක් දාමරිකයෙක් වුණොත් පුතේ ඌ සදාතනික දාමරිකයා. ඌ ලේසි නැහැ අනිත් පැත්තට ගියේ. ආදරවන්තයෙක් වුණොත් ඒක නිකන් රෝමියෝ වගේ ආදරය කරනවා. යකා වුණාම ඒ විදිහට කාලයක් එද පිරිමි දේශගුණේ වගේ පුතේ කාන්තාව කාලගුණේ වගේ. ගෙදර තියෙන හොඳ උදාහරණ දෙක කාලගුණයයි දේශගුණයයි තේරුම් ගන්න. රැට ඩෝන් ගාලා ප්‍රශ්න ඇති කරගන්න. ගෙදර අම්මයි තාත්තයි දිහා චුට්ටක් බලන් ඉන්න. අම්මා මෙහෙම කරනකොට වෙනස් වෙලා බයිනෝ hina වෙලා තේක ගේනවා ආයි කියන ගමන් බයිනෝ පාඩම් කරනකොට බැන්නේ නැද්ද? තේක අරගෙන එන ගමන් පාඩම් කරනවා කියලා තේක තියලා යනවා. හරි ආයි ටීකින් ඇවිල්ලා බලනවා. පුතේ තේක බොන්නකෝ තාම බීලා නැහැ. නේ? ඔයාලා ඉස්කෝලේ යන්න ගෙදර එන්න කලින් තමන්ගේ හිතවතා සහෝදරයා හෝ සහෝදරිය දුවගෙන ගිහලා අම්මට කේලම කියලා ආන් අම්මයාදත් අක්කා අන්න අතන කොල්ලෙක් එක්ක කතා කර හිටියා.
මේ හොඳට ඉඳපු අම්මා එක තප්පරයට දුම්බල වරෙන් ගෙදර කියලා ඉන්නවා. හිතා ගන්න. ඔය දෙකම එක වගේ පුතු වෙනස් වෙනවා. දැන් කාලගුණය තේරුම් ගන්න හරි සරලයි මොකද්ද? කෙටි කාලින වායුගෝලයේ පහළ ස්තරයේ කාලගුණික පරාමිතින්ගේ සිදුවෙන වෙනස් වීම අපි සරලවම හඳුන්වනවා කාලගුණය කියලා. ඔච්චරයි. නෑ හැඳින්වීමක්. පුතේ ඔන්න මම කියනවා පළවෙනි වතාවට කොතනක හරි කාලගුණය ඇහුවොත් මෙන්න මේ කොටසට අපි කියන පුතේ මොකක් කියලාද? හැඳින්වීම කියලා. මේ කියන්න හදන්නේ මොකද්ද? හැඳින්වීම. මැරදි කෑල්ලක් දැම්මම හොඳේ මෙතෙන්ට එන්න ඕන. හැඳින්වීම. ප්‍රශ්නයකට උත්තරයක් ලියන්න පුතේ අංකයකට අපිට හැඳින්වීමක් ඕනි. මේ කතා කරන්නේ දැන් ඉඳන් පාඩම ඇතුලේ. හැඳින්වීමක් ඕනි. එන ඒවට අවශ්‍ය තැන් මේ කියාගෙන යන්න. එන අපි යමු ඉස්සරහට. අපි යමු ඉස්සරහට. වැරදි එකක් ටච් වුණා. හරිනේ. ඕන් හරියා ගියා අතෙන්ට. එයා ගියා බෝඩ් එකට අපි ආව මෙතෙන්ට. රයිට්. එන යන් ඉස්සරහට. මොකද්ද වෙන්නේ කියලා බලන්න. එහෙනම් අපිට කතා කරන්න ඕනි මොනවද තියෙන පුතේ? පරාමිති කියලා වර්ගයක් තියෙනවා. පැරාමීටර්ස් අපිට කීයක් කතා කරන්න තියෙනවද? මෙන්න මෙච්චරක් තියෙනවා. ඊය තියෙනවද? 7ක් තියෙනවා. කාලගුණය ඇතුලේ කතා කරන්න පරාමිති 7ක් තියෙනවා. ඉස්සෙල්ලාම අපි කතා කරමු වර්ෂාපතනය. ඊට පස්සේ උෂ්ණත්වය ආලෝකයේ සුළුක සාපේක්ෂ. පුංචි දෙයක් කියන්නද? ඔයාට මාව පේන්නේ ඇයි පුතේ මෙහෙම? මම ලයිට් ඕෆ් කරොත් මෙතන මාව පේනවද? නෑනේ. ඇයි මේ අපි ඔයාලව හම්බ වෙලා දකින්නේ මෙහෙම? ඇස් දෙක නිසා කියලා කියන්න එපා හොඳ. ඇස් තිබ්බත් පේන්නේ නෑ ලයිට් ඕෆ් කරොත්. ඇයි ඒ? කළුවර නිසා. කළුවර නිසා පේන්නේ නැහැ කියන්නේ පුතේ පේන්න නම් මොකක්ද ඕනේ? අනේ මෙන්න මෙයා ඕනේ. ආලෝකේ නැත්තම් අපි මුණ ගැහෙන්නේ නැහැ. අධ්‍යයනයේ ළමයි ඉන්න පුතේ විභාගෙට පේපරේ මෙහෙම බලාගෙන ඉන්නව ලියන්න ගිහිල්ලා. ඔළුවට එන්නෙම නැහැ. අකෝ පේපරේ පේන්නේ ආලෝකයේ තිබ්බ නිසා. කාලගුණික පරාමිති 6යි ලිව්වේ 7 වෙනි එක ලියාගෙන ඔළුවට එන්නේ නැහැ. ආලෝකයේ මතක නැහැ. අපි මොකද්ද පුතේ යාට කියන්න ඕනේ? මොනවා කියන්නද නේ? යකුරු මේ ඔක්කොම පේන්නේ ආලෝක නිසා. ඒකට ඒක පේන්නේ. ඔයා දන්නවද පුතේ සමහරලාට හිල්ලච්ච වහලෙන් මේ පේපරේට මිරේලිය වැටිලා. ඒත් උට මේ ආලෝකය මතක් වෙන්නේ. ඒව පාඩම් කරපු ප්‍රශ්න නෙමෙයි කරුම. මෙච්චර දිනක පේන්නේ නැහැ. දැන් පළවෙනි වතාවට කියනවා මේ පරාමිති හතම පුතේ නිතර දෙවේලේ අපේ ඇඟේ හැපෙන පරාමිති. වැස්ස දැනෙන්නේ නැද්ද? තෙමිච්ච වාර ගන්න දන්නේ නැද්ද? දන්නෝ. උෂ්ණත්වය දැනිලා නැද්ද? දැනිලා තියෙනවා. ආලෝකය පෙනිලා නැද්ද? පෙනිලා තියෙනවා. තුලඟ හමල වැදිලා නැද්ද? වැදිලා තියෙනවා. වාෂ්පීකරණය දැනිලා නැද්ද? දැනිලා තියෙන තේරුන්නේ. ප්‍රෙෂර් එක පුතේ වායුගෝලයෙන් නොදැනුණාට පීඩනය ඕන තරම් ආතතියට ලක් වෙලා පීඩනයට ලක් වෙලා ඇති. ඒක දැනෙනවා. ඒක මම අද කියලා දෙන්නම්. පරාමිති හත අමාරුද එතකොට? නෑ මේ නිතර හැප්පෙනේව නෙවෙයිද පුතේ අපේ? ඔව්. එතකොට මේක පාඩම් කරන්න ඕනිද? මොන්නේ හේකට පාඩම් කරන්න? දැන් අද උදේ ඉඳලා ඔයා පුතේ වත්තෙන් එළියට බහැලා කොහේ හරි ගිහිලා ආපහු වෙනකම් මේ පරාමිති හත වදින්නේ නැද්ද අපේ ඇඟේ? වදින. ඉතින් නිකන් හිතන්නකෝ මේ ආලෝකය මේ සුළඟ හිතන්න බැරිද? ඔන්න පුතේ වෙනස් වෙන්න පළවෙනි තැන. පළවෙනි තැන වෙනස් වෙන්න. ඔතනින් වෙනස් වුණොත් ඔය සිතුවිලි විෂයට ගේන්න. පාරේ යනකොට දැන් නිකන් හිතන්න එපා. මම උඩ බලාගෙන යනවා ගහක් පහුණා, බෝඩ්ඩයක් පහුණා. එහෙම යන්න එපා පුතේ. චූට්ටක් අවධානය දෙන්න. අන්න සූර්යයා මෙහෙමයි වැටලා තියෙන්නේ. ඔන්න වහිනවා මෙන්න වහිනවා කියනකොට පුතේ මේ පරාමිති ටික ඔලුවට එනවනම් අන්න පුතේ පළවෙනි වතාවට වැඩේ දිනුම්. එහෙනම් නිකම් පරාමිතියක් පුතේ දිබ්බට මනින්න බෑ. මනින්න නම් මයින් ක්‍රමයක් ඕ. අපි බලමු. දැන් මං අඳුනලා දුන්න කොල්ල මොන වගේද දේශගුණය වගේ මේ එහෙම ලේසියෙන් වෙනස් වෙන්නේ නැහැ. ගෙදර අම්මා මොනවා කියලා කෑ ගැහුවත් පුතේ තාත්තා එකපාර උඩ පනින්නේ නැහැ. තාත්තා පැන්නමයි ආයේ ලේසියෙන් බිමට වැටෙන්නේ නැහැ. එයා තීරණ ගත්තම වෙනස් කරන්නේ නැහැ. අන්න අම්මා කාලගුණේ වගේ නම් තාත්තා දේශගුණේ වගේ. ඒ වෙනස හැදෙන්න පුතේ සාමාන්‍යයෙන් අවුරුදු 30ක් විතර මේ කාලගුණික පරාමිති වල වෙනස අධ්‍යයනය කරනවා.
කාල ගුණයටයි දේශ ගුණයටයි වෙනම පරාමිති දෙක දෙක නැහැ. කාල ගුණය කෙටි කාලින වර්ධනය කරන පරාමිති ටිකම පුතේ දේශ ගුණයේදී දීර්ඝ කාලින වර්ධනය කරනවා. ඒ නිසා වසර 30ක් විතර වර්ෂාව වැටෙන විදිය බලලා අපි පුතේ කියනවා මේ ප්‍රදේශය වැස්ස වැඩි ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේ වැස්ස අඩු ප්‍රදේශයක්. වැස්ස වැඩි නම් තෙත් වෙනවා වැස්ස අඩු නම් වේලෙනවා. දැන් මේ කියන්නේ මොකද්ද කියලා ඔයාලට තේරෙනවා. මොකක් ගැනද පුතේ මේ කියන්නේ යන්නේ? ඔය නිකන් ඉන්න ගමන් පුතේ මොකොත් නැත්නම් හුවක් හරි කියන්න හොඳ. අපි ඔක්කොම එකට ඉන්න යාළුවනේ. ඔයාලගේ මගේ වෙනසක් තියෙනවද? නැහැ. නිකන් බොරු කියන්න එපානේ. වෙනසක් තියෙන පුතේ නැහැ. ඔයාලා වගේ මාත් ඉගෙන ගන්න. එකම වෙනස තියෙන්නේ ඔයාලා ඉඳගෙන ඉගෙන ගන්න මං හිටගෙන ඉගෙන ගන්න. අන්න වෙනස. ඔයාලා ඉඳගෙන සැපට ඉගෙන. පුතේ ඔන්ලයින් පන්ති යනකොට ළමයි ඉන්නේ කොහමද? වම් කකුල මේසේ උඩ, දකුණු කකුල මේසේ යට. නේ? ඔළුව ඇඳේ. ෆෝන් එක අතේ මෙන්න මෙහෙම ඉන්නේ. පුතේ ෆිසිකල් පන්තියයි ලොහොම ඉන්න පුළුවන්. තමන් කැමති පරිසරයක තමන්ට කැමති දේ ඉගෙන ගන්න නැද්ද ඔන්ලයින් පන්තිය? පුළුවන්. සමහර ළමයි ගස් උඩ සිග්නල් නැති අය. කොහොම හරි ඉගෙන ගන්න. ක්‍රමය වෙනස්. එනම් පුතේ වසර 30කට වැඩි කාලයක් ලෝකයේම වෙනස් වීම අධ්‍යයනය කළා හිටිය පුතේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් කෙපන් කියලා. ඔහු ලෝකයට ඉදිරිපත් කරා මෙන්න මේ කලාප මෙහෙමයි කැඩෙන්නේ. කවුරු හරි පුතේ මෙතන ඉන්නව නම් ඇග්‍රිකල්චර් කරන ළමයෙක්. ඒ මොනවද පුතේ? ඇග්‍රිකල්චර්. ඇග්‍රිකල්චර් කුසිකර්මාන්තය කරන දරුවෙක් ඉන්නව නම් අන්න යාට ඉගෙන ගන්න වෙනවා පුතේ මොකද්ද? ලෝකයේ දේශගුණික කලාප සහ ලංකාවේ දේශගුණික කලාප ඉගෙන ගන්න වෙනවා. ඒ කොහොමද? කෙපන් වර්ගීකරණයක් දෙනවා පුතේ ලස්සන ලෝකයේ WA 1 2 10 වලට එනකන් කඩනවා. තව තියෙනවනේ. මම නිකන් කිව්වේ. කඩලා කියනවා මෙන්න මේවා තමයි කලාප. කියලා ලංකාවටත් අයිති වෙන කොටස් කීපයක් අපිට දීලා තියෙනවා. ඒක චුට්ටක් ඉගෙන ගන්න වෙනවා. කුසි විද්‍යාව ඇතුලේ ගැඹුරට අපිට නැත. PST වලට නැත. එහෙනම් අපි යමු ඉස්සරහට. පැහැදිලිද පුතේ දේශගුණය කියන්නේ මොකක්ද? එහෙනම් කිසියම් ප්‍රදේශයක් තියෙන්න ඕනේ නිශ්චිතවම දීර්ඝ කාලයක් තිස්සේ වායුගෝලයේ සිදුවන නැත්තම් සිදුව ඇති වැදගත් වචනයක් සිදුවන නෙමෙයි පුතේ සිදුව ඇති කාලගුණික පරාමිතින්ගේ වෙනස් වීම දේශගුණීය ලෙස හැඳින්වේ. එය වසර 30ක් හෝ ඊට වැඩි කාලයක් විශ්ලේෂණය කරලා ගන්න ලස්සන උත්තරයක්. නියමයි. නිකමට ඉගෙන ගමු. කතා කරන්න යන්නේ මොකක්ද එහෙනම්? වර්ෂාව ගැන. පළවෙනි පරාමිතිය අපි ඉගෙන ගමු පුතේ වර්ෂා ගැන. කා ගැනද? වර්ෂා ගැන. වර්ෂාගේ යාළුවා කවුද පුතේ? තුෂාර. ඒ දෙන්න ගැන කියන්නේ යන්නේ නේ. වර්ෂයි තුෂාරයි එකතු වෙලා කරපු වැඩේ. එන එකට යන්න කලින් අපි චුට්ටක් ඉගෙන ගමු. අපිට උඩින් තියෙන මොන ගෝලයේද? වායු ගෝලය. ඒකනේ ඔක්කොම ටික වෙනවයි කිව්වේ. මෙන්න පුතේ තියෙනවා නමින් කියනවා මොකද්ද? ට්‍රොපෝස්ෆිය අපිට ආසන්න වායු ගෝලය. පොළවේ සිට කිලෝමීටර 12ක් 18ක් විතර උසින් තියෙන වායු ගෝලය. ලස්සන කතාවක් නේ. උපරිම පුතේ අපි කිලෝමීටර 3000ක් විතර යන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. හරිද? ප්‍රශ්නයක් තියෙනවා. මෙතනින් එහාට පුතේ ඔක්සිජන් නැති වෙලා යනවා. උඩට යනකොට ඔක්සිජන් නේ. එහෙනම් වායු ගෝලයේ ආසන්නයේ පහළ කලාපය අපි කතා කරන්න යන්නේ. සාමාන්‍යයෙන් මෙන්න මේ ට්‍රොපෝස්ෆියර් කියන කොටස නැත්තම් පුතේ නිවර්තන ගෝලය. පෘථිවිය ආසන්නයේ තියෙන වායු ගෝලය අපි කතා කරනවා මෙන්න මෙහෙම. අපිට ළඟින් තියෙන වායු ගෝලය. එයා බැලුන් යන්නේ ඒකේ මේ ප්ලේන් යන්නේ ඒකේ. හැබැයි පුතේ මෙතනින් උඩට යන ඒවා තියෙනවා. ඒවා යනකොට ප්‍රශ්නයක් එනවා. පහුගිය කාලේ හඳ වටේ ගිහින් ආවයි ගිහින් එනකොට කට්ටියව අරගෙන ගිහිල්ලා ඔක්සිජන් බීලා ආපහු ආවා. හරි නේද? හරි. සාමාන්‍ය දැනීමට පුතේ විභාගේ පේපරේ අනිවාර්යෙන් එන ඔය හඳේ කතාවක් එකතු කරලා තියාගන්න. අමතක වෙන්න කලින් ලියලා තියාගන්න. හරි. එහෙනම් අපිට තියෙනවා මොකද්ද පුතේ නිවර්තන ගෝලය.
ඊට පස්සේ තියෙනවා ස්තර ගෝලය. ඊට පස්සේ තියෙනවා මෙසෝ ගෝලය, තාප ගෝලය, බහිස් ගෝලය. අපිට ඈතම නැත්තම් බාහිර ගෝලයේ එහා තියෙන එක. හරිද? එහෙනම් පුතේ ට්‍රොපෝස්ෆියර් මේවාලා සාමාන්‍යයෙන් ඉගෙනගෙන ඇති කියලා විශ්වාස කරන පුතේ. නමුත් දැන හඳුනා ගන්න පුංචි සටහනක් දුන්නා. අපිට මේක තේරුම් ගන්න ඕන මොකද්ද? ලංකාවට වැස්ස ලැබෙන හැටි කියන්නයි යන්නේ. අපි බලමු අපේ විභාගෙට අපි වාවරණය කරන අපේ රට ගැන කතා කරන්න. හරි? මෙන්න තියෙනවා පුතේ වැස්ස ලැබෙන හැටි. එහෙමනම් අපි මේ වැස්සට එන්න කලින් මෙන්න මේ පුංචි කතාව ඉගෙනගෙන යමු. හරි? ඔහොම ඉන්න. මෙතන ඉන්නව කතන්දරේ. හරි. අවශ්‍ය කතන්දරේ පල්ලෙහෙන් බලාගෙන ඉන්නවා. එතෙන්ට යමු. ශ්‍රී ලංකාවට වැස්ස ලැබෙන ආකාර. අහලා තියෙනවද පුතේ? අපිට වහින්නේ කොහොමද? අපිට වහින්නේ පුතේ මෝසම් සංවහන වාසුලි කියන ප්‍රධාන ක්‍රම තුනකට. මොනවද වහින්නේ? මෝසම් සංවහන වාසුලි. විභාගේ ප්‍රශ්නය ව්‍යුහගත රචනා ප්‍රශ්නය ශ්‍රී ලංකාවට වැස්ස ලැබෙන ආකාරය මොනවද කියන්නේ? මොනවද කියන්නේ? නම් කරන්න. ශ්‍රී ලංකාවට වැස්ස ලැබෙන ආකාර නම් කරන්න. මොනවද ලියන්න එපා? මොනවද ලියන්න පුතේ? මෝසම් සංවහන වාසුලි. වෙන ඒවා ලියන්න එපා. එහෙනම් පුතේ අපි හඳුනගමු මේ තුන්දෙනා කොහොමද ඉන්නේ කියලා. මෙන්න ඉන්න විදිය. මෝසම සංවහන වාසුලි මම අදාළ තැන විස්තර කරන්න මේ චුට්ට කතා කරගෙන ඉස්සරහට ගිහිල්ලා. පුතේ මේ තියෙන්නේ වලාකුළු හැදෙන හැටි. වහින් සරලව මේ තුන්දෙනාගේ හැසිරීම බලාගෙන යන්න. වේගයෙන් ජල වාෂ්ප ඉහළට ගිහලා ඝනීකරණය වෙනවා. හැබැයි වහින්නේ නැහැ. ඝනීකරණය වීමක් වෙනවා. හැබැයි පුතේ මෙන්න මෙතන ඝනීකරණය වෙලා වහිනවා. මේ තියෙන හැඩේ පොඩ්ඩක් තේරුම් ගන්න. මෙයාගෙන් ඝනීකරණය වෙලා වහිනවා. මෙයාගේ පොඩි ප්‍රශ්නයක් තියෙන පුතේ වැහැලා ඉවර වෙනවා. හරිද? මෙයාගෙන් වහින්නේ චුට්ටයි. මෙන්න මෙයා තමයි දරුණු කෙනා. වලාකුළු හැදෙනව වහිනවා. වලාකුළු හැදෙනව වහිනවා. අපි ඒ ටික කතා කරමු මෙන්න මේ ඉස්සරහ. ලංකාවට වැස්ස ලැබෙන ආකාර දුන්න මෝසම් සංවහන වාසුලි. එහෙනම් පුතේ මෙන්න මේකත් මෙතනින් ඉගෙනගෙන යන්න. වර්ෂාවට එන්න කලින් අපි ඉගෙන ගමු පුතේ පොළවට ජලය ලැබෙන ආකාර කීපයක් තියෙනවා. වතුර මේ කියන්නේ ජලය මේ පෘථුවියට එන ක්‍රම කීපයක් තියෙනවා. පදාර්ථය වෙනස් කරගෙන එනවා. ඒ මොනවද පුතේ? ඝන විදියට එන්න පුළුවන්. හරි? ද්‍රව විදියට එන්නත් පුළුවන්. වාෂ්ප නැත්තම් වායු විදියට එන්නත් පුළුවන්. ඝන විදියට අපිට වැටෙනවා අයිස්. වැටෙන්නේ නැද්ද? වැටෙනවා. ද්‍රව විදියට වැස්ස. වායු විදියට පුතේ ජලය වාෂ්ප වෙලා එනවා අපිට. වාෂ්ප අපිට දැනෙනවා. හරිද? පදාර්ථය වෙනස් කරන් එනවා. ඒ නිසා පුතේ අපි මේකට කියනවා වර්ෂාවට කලින් අපි ඉගෙන ගමු මොකද්ද? වර්ෂණය කියලා කොටසක් ආයි පෙරද්දුවා. වර්ෂණය කියලා කොටසක් තියෙනවා. අන්න තෙන්ද ගියා පුතේ අපහොත්. ඇනොටේෂන් වැරදියට වෙන්නේ. රයිට්. වර්ෂණය කියන්නේ මොකද්ද? මුලින් දෙයක් කියන්නේ වර්ෂණය. වර්ෂණය අපිට පුතේ පොළොවට වතුර එනවා එක එක විදියට. මොනවද? අපි කතා කරමු මුලින්ම අපි දන්න වැස්ස. අපි දන්නවනේ පුතේ ඊළඟට මේ වර්ෂා. හරිනේ අර යාළුවා වර්ෂා. ඊළඟට අපිට හිම වැටෙනවනේ පුතේ හිම මේ බිම නෙමෙයි හිම හොඳ. ඊට පස්සේ පුතේ අපිට එනවනේ මොනවද? පුළුවන් කියන්න. පිනි කියලා එකක් අහලාද? පිනි. තව මොනවද පුතේ අපිට එන්නේ? තව මොනවද? මොකුත් නැහැ. ජලයේ වාෂ්ප විදියට එන්නත් පුළුවන්. හරි.
එහෙනම් මෙන්න මේ කතාවද. වර්ෂණයේ පුතේ ආකාර කීපයක් තියෙනවා. වතුර ලැබෙන්නත් පුළුවන්, හිම වැටෙන්නත් පුළුවන්, පිනි වැටෙන්නත් පුළුවන්. ඔයාලා නිකුව අයිස් වැටෙන්නත් පුළුවන්. අයිස් වැටෙන්නත් පුළුවන්. එහෙනම් වර්ෂණය කියන්නේ පුතේ ආකාර කීපයක එකතුවක්. ඒකෙන් එකක් විතරයි වර්ෂාව නැත්තම් වැස්ස කියලා කියන්නේ. ඔන්න ඔයක තමයි අපි කතා කරන්න යන්න හදන්නේ. එහෙනම් වර්ෂණය කියලා එකක් තියෙනවා. පුතේ පොත් ඕනද කියලා අහුවනේ. කාට හරි හිතෙනව නම් මේව ලියා ගන්න පුතේ පොතක ලියා ගන්න. ඒකට පොතක් තියාගන්න. එහෙම නැතුව ලොකුවට පොත් ඕනේ නැමයි පුතේ. තේරුම් ගන්න. ටියුට් එකේ ලියා ගත්තට කමක් නැහැ. මගේ මතකයේ හැටියට ටියුට් එකේ ඔක දීලා තියෙනවා. වර්ෂණයේ ආකාර ජලය වලාකුළු වල සිට පෘථුවිය දක්වා වර්ෂාව අයිස් තුෂර හිම හෝ හිම කැට වැසි ලෙස පතිත වීම. ඒ වර්ෂණය ලෙස හඳුන්වයි. වර්ෂණය දීලා තියෙන පුතේ ප්‍රෙසිපිටේෂන් කියලා එකක් කතා කරලා තියෙනවා. එහෙනම් ඒකෙන් අපි කතා කරන්න යන්නේ වැස්ස ගැන. වැස්ස කියලා කියන්නේ පුතේ වලාකුළු වල සිට. වලාකුළු වල සිට. හරිද? මහා පොළොවට මිලිමීටර් 1.5 අතර විස්කම්භයේ යුත් ජල බිඳු පොළොවට පතිත වීම අපි වර්ෂාව විදිහට කතා කරනවා. එහෙනම් පුතේ පොඩි වැදගත් වචනයක් තියෙනවා එතන. වර්ෂාව හඳුන්වනවා නම් හඳුන්වන්න වෙන්නේ මෙහෙම කීයද? 1.5 අතර මිලිමීටර් වතුර බිඳු පොළොවට වැටෙනවා නම් ඒක තමයි වැස්ස. ඒක වැස්ස වර්ෂාව. එහෙනම් පුතේ වර්ෂා පතනය වෙන්නේ මොකක්ද? පතනය වෙන වර්ෂාවට කියලා කියන්නේ පුතේ වැස්ස අපි ගණනය කරනවා පරාමිතියක් විදිහට අන්න ඒකට කියන වර්ෂාපතන. වැස්ස ලැබෙනවා ගණනය කරනවා වර්ෂාපතනය කියන ඒකකේ. sorry වර්ෂාපතන කියන පරාමිතියෙන් ඒකකේ වෙනම එකක්. එහෙනම් ඒ අපි පරාමිතිය හදාගෙන තියෙන වර්ෂාපතනය. වර්ෂාපතනය ගණනය කරන්න නම් හරිද? වර්ෂාපතනය ගණනය කරන්න පුතේ අපි උපකල්පන තුනකට එන්න ඕනේ. මොකද්ද? පොළොව මතට වැටෙන ජල බිඳු ඉවතට ගලා නොගියේය. වාෂ්ප වූයේ නැත, උරාගත්තේ නැත්නම් අන්න එහෙම එකතු වෙච්ච ජල ප්‍රමාණයට අපි කියනවා වර්ෂාපතනය. මොකක්ද උනේ පුතේ? මහ පොළොවට වැස්ස වැටුණා. පොළොවෙන් ගලාගෙන ගියේ නැහැ. පොළොවට උරාගත්තේ නැහැ. වාෂ්ප වුණේ නැහැ. අන්න ඒකට අපි කියනවා පුතේ වර්ෂාපතනය කියලා. රයිට්. පුංචි සිද්ධාන්තයක් ගාලා තේරුම් ගමු. එහෙනම් කතා කරගෙන යන් මොකද්ද මේ වර්ෂාපතනය? මං ඒ නිසා මෙන්න මෙහෙම පොඩි වැඩක් කරන්න හදන්නේ. මෙයා අඳුරනවද? අඳුරනවද කියලා බලමුනේ. අඳුන ගන්න ඕනි. හඳුනාගත්තොත් ඔබමා ලංකාවට වැස්ස ලැබෙන්නේ මෝසම් සංවහන වාසුලි වලින් මතක් කරගෙන මේකට යන්. හරි මතක් කරගෙන යන්. එහෙනම් මෙතන ප්ලේ වෙන්නේ නැහැ පුතේ. මෙයාගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මට මෙයා ප්ලේ කරන්න එපා කියලා කියන හින්දා මම මෙතනින් ප්ලේ කරන්න ලස්සන. රයිට්. ඔන්න අහගන්න පොඩි කතාවක් කියනවාද? මොකද්ද කියන්නේ? කතාවක්. ඇහුන් නැත්තම් ආයි කියන්න ඕනේ. දිවයිනට බලපෑති අන්තර් නිවර්තන අධිසාරී කලාපය හේතුවෙන් අදත් දිවයිනේ අපර භාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වික්‍රම සහිත අද වැසී ඇති වේ හැකි බව කාලවල විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ ඉදිරි කාලවල තත්ත්වය පැහැදිලි කරන කාර්යය. මේ මොනවද මෙයා කියන්නේ? කවුරු හරි කියන්න. මොකද්ද මෙයා කියන්නේ? ඔයාලා අහලා තියෙන පුතේ කාලගුණ වාර්තාව. ඔන්නක චුට හරියට අහලිමු. ආය අහගන්නවද? මේ මිනිස්සයා වැදගත් වචන ටිකක් කියන මේ අපේ නිවුස් පොස්ට් මේකක් ගත්තේ ඔන්න අහගන්න වැදගත් ටිකක් කියන හොඳේ. ඕක ඕනි. දිවයිනේ අපර භාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වික්‍රම සහිත අද වැසී ඇති වේ හැකි බව කාලවල විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මොකක් හින්දාද පුතේ හවසට වහිනවා කියලා කියන්නේ මොකද්ද මේ ලංකාවට වෙලා තියෙනවා කියලා කියන්නේ මෙයා? පොඩි උත්තරයක් දෙමු. දිවයිනට බලපා ඇති අන්තර් නිවර්තන අභිසාරයේ කලාපයේ හේතුවෙන් මෙයා කියනවා පුතේ අපර භාගයේ හෝ සන්ධ්‍යා කාලේ. හොඳට අහගන්න හොඳේ. අදින් පස්සේ ප්‍රවෘත්ති අහනකොට ඔය ඉගෙන ගන්නවා.
අභිසාරී කලාපයේ හේතුවෙන් අද දිවයිනේ අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වික්‍රම සහිත අද වැසී තිබේ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ ඉදිරි කාලගුණ තත්ත්වය පැහැදිලි කරන කාර්යනිරත කාලගුණ විද්‍යාඥ විචන් නරුත්‍රිකෝ මහතා. එයා කියන්නේ මොකද පුතේ? දිවයිනට බලපාලා තියෙන අන්තර්නිවර්තන අභිසාරී කලාපයක් හේතුවෙන් අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේදී දිවයිනට ගිගුරුම් සහිත සද ඇතිවිය හැකි බව කාර්යනියුතු කාලගුණ විද්‍යාඥ චන්න රොද්රිගෝ මහතා පවසයි. වැදගත් කතන්දර ටිකක් කියනවා. ඒකට පුතේ කාලගුණ වාර්තාව BST වල විභාගයට ලකුණු ගේන වාර්තාවක්. දිනවල අන්තර්නිවර්තන අභිසාරී කලාපය කියන උතුරු සහ දකුණු වර්ගගෝල වලින් දැනෙන ලාභිකට වන කලාපය. මොකද්ද පුතේ අරයා කියපු කතාව මෙයා පැහැදිලි කරනවා. අන්තර්නිවර්තන අභිසාරී කලාපය කියන්නේ මොකද්ද කියලා මේ මහත්තයා කියනෝන බලන්න. අභිසාරී කලාපය කියන උතුරු සහ දකුණු වර්ගගෝල වලින් දැනෙන ලාභිකට වන කලාපය. උතුරු සහ දකුණු වර්ගගෝල වලින් සුළම් පැමිණිලා එකතු වෙන කලාපය අන්තර්නිවර්තන අභිසාරී කලාපය. කවුරු හරි ආවොත් අදින් පස්සේ කාට හරි කිව්වොත් පුතේ ඔයාලා මෙච්චර කපෙවුරුත් එහුවට ඕක දන්නේ නැනේ. අන්න කලාපේ. අන්තර්නිවර්තන අභිසාරී කලාපය කියන්නේ උතුරෙනුයි දකුණෙනුයි හුලං හමාගෙන ඇවිල්ලා එකතු වෙන කලාපය. අදදී අතරභාගයේදී සහ රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝදෙනු තියෙනවා. සමහර ප්‍රදේශවල උදේ කාලයේදී ප්‍රදේශයේ වෙන කියනවා දිනවා කිසියම් පස්නායක දක්වන වෙන ප්‍රදේශවල ආයතන වලට කිනිකෝදික වෙනට ආතල්ල වෙන ප්‍රදේශවල. මොකද මැදදී සංස්ථානවල තරමක් කඩලේ ජීවනයේ කියවත් පරිගාමී මෙකසී පවනාවක් කරන්නේ. ඒගොල්ලෝ සයිඩ් වැසි සමුගේ ප්‍රදේශ ආශ්‍රිතව තුනම විජේතාව පරික වැඩි වෙන කියවත් ඕන තුරුදීනේ කියවත් පරිදෙන් සාකේකින් ඕනතුරු කරගැනීමට අවශ්‍ය කරන ජනතාව හරිනේ? දැන් බලන්න පුතේ මොකද කිව්වේ? එයා අපිට BST උගන්වනව නේද? ඔව්. ඉතින් ඒකනේ කියන්නේ ප්‍රවෘත්ති වල BST. දැන් ප්‍රායෝගික ඉගෙන ගන්න බැරිද? පුළුවන් දෙවියනේ පුළුවන්. බය වෙන්න එපා මොනම දෙයකටවත්. නේ? බය වෙන්න එපා කිසිම දෙයකට. එයා පැහැදිලි කරනවා පුතේ එක්තරා සිද්ධාන්තයක්. ඔන්න මතකද කියලා බලමු. වැඩි ඉස්සරහට යන්න. හරි? මෙන්න මෙහෙම අන්තර්නිවර්තන අභිසාරී කලාපේ නිර්මාණය වෙන්නේ. හරිද? ඔන්න නිර්මාණය වෙන හැටි. හරි. මේ තියෙන දේවල් බලන්න එපා අවධානය දෙන්න එපා. මෙන්න මේ පෘථිවි ගෝලය දිහා බලන්න. අපි දන්න සරල සිද්ධාන්තය වල උඩ තියෙන්නේ උත්තරාර්ධ ගෝලය. යට තියෙන්නේ දක්ෂිණාර්ධ ගෝලය. එහෙනම් පුතේ උත්තරාර්ධ ගෝලයේනු දක්ෂිණාර්ධ ගෝලයේනු සුළං ධාරා හමාගෙන එනවා පහළට. එනකොට අපි දන්නවා පුතේ මේ සමකාසන්න කලාපය තුලදී තමයි මේ දෙගොල්ල එකට මූණ ගැහෙන්නේ. නේ? ඒ දෙවල එකට මුණ ගැහෙන්නේ. යාළුවා එනවා පුතේ ගෙදර ඉඳන් ඉස්කෝලේට මම යනවා වෙන පැත්තකින් ඉස්කෝලේට දෙන්න මුණ ගැහෙන්නේ ඉස්කෝලේදී. එන අන්තර්නිවර්තන අභිසාරී කලාපයේ පාසල ඇතුලේ දෙපැත්තෙන් ආව ධාරාවල් දෙකක් ප්‍රවාහ දෙකක් එකට මුණ ගැහුණා. එයා ඒ පැත්තෙන් එන්න පුතේ මගේ හොඳම හතුරා. ඉතින් මාත් හතුරනේ එකට දෙන්න එකට ආව මොකෝ වෙන්නේ? ඩෝංගල ගැටෙනවා. ගැටුනොත් මොකෝ ප්‍රතිඵලය? භයානක සිද්ධියක් ඇති වෙන්න පුළුවන්. හොඳ දෙන්නෙක් ඇවිල්ලා හැප්පුණාට ප්‍රශ්නේ. ගණන් ගන්නෑ. දෙන්න නරක නම් හැප්පුණාම ප්‍රශ්නයක්. අන්න ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. එන අන්තර්නිවර්තන අභිසාරී කලාපයේ හැදෙන්නේ මෙහෙමයි පුතේ තේරුම් ගන්න සරලම කතාව. හරි නේද? right. ඔන්න චූටි කතාවක් මේක තමයි ඔය කියන කලාපය. සමකාසන්නව තමයි පුතේ හැදෙන්නේ. ඒ නිසා ලංකාව කියන්නේ සමකාසන්න රටක්. අපේ බෙන්ගාලා බොක්ක තියෙන්නේ පුතේ මෙන්න මේ සමකාසන්න ප්‍රදේශයේ. ඒකයි හැම වෙලාවෙම ඔය කෙහෙම් මලේ හැදෙන්නේ මොනවද? අඩු පීඩන කලාප. ඔය බොක්කේ ප්‍රශ්න නිසා හැමදාම අපිට ප්‍රශ්න. වෙලාවක බොක්ක අයින් කරගන්න හිතෙනවා. හරි. යා. එහෙනම් පුතේ තිරස් පොළොව මත වැටෙන ජලයේ ප්‍රමාණය උස වර්ෂාපතනය කියලා අපි දැන් ගන්නේ කරන්න හදන්නේ. මොකද්ද කියන්නේ? තිරස් පොළොව මත වැටෙන
ජල ප්‍රමාණයේ උස වර්ෂාපතනය කියලා කරණය කරන්න හදන්නේ. පොඩි කතාවක් කියමුනේ. පොඩි කතාවක් කියමු. කොනිචුවා. කොනිචුවා. thank you. හරි. එහෙනම් වායුගෝලයේ ඇති ජල වාෂ්ප ඝන හෝ ද්‍රව ආකාරයෙන් පොළොව මත පතිත වීම වර්ෂණයයි කියලා කතාවත පැහැදිලි කරගෙන අපි ආවා. දැන් යන් ඉස්සරහට. මෙන්න මෙහෙම කතාවක් පුතේ ලංකාවේ හැදුනා. දැන් පුංචි සිද්ධාන්තයක් කියාගෙන යන්න හදන්නේ වර්ෂාව ගැන. හොඳට අහගන්න. සරල සිද්ධාන්තයක්, හරිම වටින සිද්ධාන්තයක්. හොඳේ? ලංකාවට වහින. දීර්ඝකාලීනව වැස්ස අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කළ පුතේ අපිට විද්‍යාඥයෝ කිව්වා අපේ රටට වැස්ස වැදෙන විදිය බලලා අපේ රට කෑලි 3කට කැඩුවා. හොඳට වැහැලා තෙත්තන හරිය තෙත් කලාපයේ කිව්වා මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 2500ට වැඩි කියලා කිව්වා. අවුරුද්දෙම වැස්ස එකතු කළ 12න් බෙදලා ඇවරේජ් කරලා කියන එකට මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය කියලා කියනවා. හරි නේද? හරි. එහෙම හැදෙන කලාපේ තෙත් වුණා නම් පුතේ එහෙම කලාපයක් තෙත් වෙනකොට එහෙම වැස්ස නැති කලාපෙකුත් මේ රටේ තියෙනවා. අන්නේ කලාපේ හැදෙන්නවා මිලිමීටර 1750ට වඩා අඩුයි මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය. ඒක වේලෙනවා හැමදාම. ඒකට කිව්වා වේලිච්ච කලාපය නෙමෙයි වියලි කලාපය කියලා. මොකද්ද කිව්වේ? වියලි කලාපය. එහෙනම් පුතේ ඕනම දෙකක් අතරේ මැදෙන් එකක් ඉන්න පුළුවන් නේද? ඔව් ඉන්න ඕනි. අනිවාර්යෙන් ඉන්න ඕනේ. නැත්තම් මැද හිස් වෙනවා. ආන් ඒකට කිව්වා මොකද්ද? අතරමැදි කලාපය කියලා. එහෙනම් වර්ෂාපතනයේ ගණන් දෙක හරිනේ. ඒ දෙකට මැද්දෙන් මෙයා ඉන්නවා. ඒ නිසා පුතේ වැස්ස අපිට වර්ෂා අපේ කෙල්ල කලාප 3ක් හැදුවා අපේ රටට. තෙත්, අතරමැදි සහ වියලි. ලස්සනයි. හරි නේද? අන්නේ 3 දෙනා අපේ රටේ ඉන්නේ මෙහෙම. බලන්නකෝ ඉන්න අපූර්ව. හරි නේද? ඔන්න ඔහොම ඉන්නවා. බලන්නකෝ පුතේ වහින හැටි. මෙතන සිටියන් දෙකක් තියෙනවා. ඇයි සර් දෙකක්? හේතුව කියන්න. හේතුව කියන්න. පැහැදිලි කරලා දෙන්න. මේක චුට්ටක් මෙතනින් තේරුම් ගමුකෝ. ඔන්න ඔහොම පුතේ ලංකාව කොටස් 3කට කැඩුවා. මෙන්න තෙත් කලාපය, මෙන්න අතරමැදි කලාපය, මෙන්න වියලි කලාපය. ඔයාලා දැන් තේරුම් ගන්න ඔයාලා ඉන්නේ මොන කලාපෙද කියලා. හරිද? තමන්ගේ කලාපය තමන් හඳුනගන්න. මේ මොහොතේ මේ සජීවී විකාශයේ ඔබ වෙත ගෙනෙන මම රැඳී සිටින්නේ තෙත් කලාපීය පරිසරයක. කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන පුතේ තෙත් කලාප. මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න මගේ ආදරණීය දරුවෝ ඉන්නේ විවිධ කලාපවල. එක එක කලාප. හරිනේ? එහෙනම් විභාගයට ප්‍රශ්නයක් ඇහුවොත් ලියන්නේ මොකද්ද? ලංකාවේ තියෙන වර්ෂාපතනයේ බලපෑම නිසා සිද්ධ වුණු එක ක්‍රියාවලියක් මොකද්ද? ලංකාවේ හැදුන පුතේ දේශගුණික කලාප 3ක්. තෙත්, අතරමැදි, වියලි කියලා. ප්‍රශ්නෙට උත්තරය උච්චරයි. එහෙනම් අපි යමු එහෙනම්. මෙයාගේ බලපෑම නිසා පුතේ ඔන්න ඔය වැස්ස මූලික කරගෙන අපේ රටේ මිනිස්සු එදා රටේ උන් දනෝ තැතින්මා එහෙ මෙහෙ රඳව. වැස්ස මූලික කරගෙන වැව් හදාගෙන අපිට සංස්කෘතියක් තිබුණේ වගා කරගන්න. නේ? අන්නේ වර්ෂාව මූලික කරගෙන අපි රටේ වගා කරන ಜಾති දෙකක් හඳුන්වුවා. එකක් තමයි කන්න දෙකක් විදිහට වැස්ස කැඩුන පුතේ. යල සහ මහ. කැඩුණු විදිය දැන් කියන්න. හරි? යල මහ කියලා කන්න දෙකකට මේ රට බෙදෙන්න ප්‍රධාන හේතුකාරකයා වුණේ වායුගෝලයේ පහළ ස්තරයේ වර්ෂාවේ සිද්ධ වෙච්ච අන්නර පුංචි වෙනස් වීම. දීර්ඝකාලීන වර්ධනය කළා කන්න දෙකකට කැඩුවා යල සහ මහ. වැඩේ යන විදිය මෙතනින් තේරුණා. සරල සිද්ධාන්තයක් කියා දෙන්න. එහෙනම් වර්ෂාවේ බලපෑම් දෙකයි දේශගුණික කලාප හැදුනා කන්න දෙකක් හැදුනා. හරිද? කන්න දෙකක් හැදුනා. කන්න දෙක හඳුන්වගෙන යමු පුතේ. එහෙනම් අපිට යල සහ මහ කියලා කන්න දෙකක් තියෙනවා. අවුරුද්දේ මාස ටික බෙදාගෙන යන්න. හරි ලේසි. හොඳේ මේක. මාර්තු අප්‍රේල් වහිනවලු පුතේ.
හරිද? ඔක්තෝබර් නොවැම්බර් වහිනවා. මෙන්න මේ දෙන්නගේ විශේෂ කතාවක් තියෙනවා. හරිද? මාර්තු අප්‍රේල් වහින වැස්සට කියනවා අපි හරිද? අන්තර්මෝසම් වැස්ස. මොකද කියනපුතේ? අන්තර්මෝසම් වැස්ස. එහින්ද දෙපාරක් වහිනින්ද මෙයා පළවෙනි අන්තර්මෝසම මෙයා දෙවනි අන්තර්මෝසම. දැන් හරිනේ? ලංකාවට අන්තර්මෝසම් වැහි දෙකකින් පුතේ වැස්ස ලැබෙනවා පළමු සහ දෙවන. මාර්තු අප්‍රේල් පළමු ඔක්තෝබර් නොවැම්බර් දෙවන අන්තර්මෝසම. ලියලා තියාගන්න අන්තර්මෝසමේ ස්වභාවය. අන්න වැස්ස ලැබෙන ආකාරවලින් එකක් අන්තර්මෝසම් නෙවෙයි පුතේ අපි කියන්නේ මෝසම් වැස්ස. කොටස් දෙකකට අතරමැද්දෙන් වහිනින්ද අපි අන්තර්මෝසම නම දාගත්තා. එහෙනම් වහින මොකෙන්ද? මෝසම්. හරිද? රයිට්. එහෙනම් මෝසම් වැහි ඔන්න අපිට ලැබෙනවා කියලා දැන් තේරුම් ගන්න. මෝසම් වැස්සේ ස්වභාවය තමයි පුතේ අපරභාගයේ හෝ ඒ කියන්නේ හවස් කාලේ නැත්නම් රාත්‍රී කාලේ තමයි වහින්නේ. වැස්ස ලැබෙන්නේ. ගිගුරුම් සහිත වැසි තමයි ඇති වෙන්නේ. ලක්ෂණ. හවසට වහිනවා දෙන එක දෙනවා පුතේ කොහොමද? හෙන්න ගගහ වහිනවා. පැහැදිලිනේ? රයිට්. එහෙනම් ඒ අන්තර්මෝසමේ ස්වභාවය. තුන්වෙනි ලක්ෂණය එයාගේ මම මේ කියනේව ලියා ගන්න පුතේ හොඳ. මේ කියනේවා ලියා. තුන්වෙනි ලක්ෂණය එයාගේ මොකද්ද? මුළු දිවයිනටම වහිනවා. කලාප නෑ යාට. දෙන එක දෙන පුතේ ලංකාව පුරා. එහෙනම් මුළු ලංකාවටම වැස්ස ලැබෙන්නේ මාස 4යි මේ අවුරුද්දේ. මාර්තු අප්‍රේල් ඔක්තෝබර් නොවැම්බර් ලංකාවටම වහිනවා. මෝසම් දෙකයි පළමු අන්තර්මෝසම දෙවනි අන්තර්මෝසම. ඔච්චරයි උත්තරේ ලියා ගන්න තියෙන්නේ. එහෙනම් පුතේ අපිට දැන් පටන් ගන්න මොන කාලෙද? මෙන්න කන්න වලට කැඩෙනවා පුතේ ඊළඟ ප්‍රශ්නේ. දැනුයි මෝසම සක්‍රිය වෙන්නේ. අර සක්‍රිය වෙලා තියෙන්නේ මොකද්ද? අන්තර්මෝසම. එහෙනම් දැනුයි මෝසම සක්‍රිය. මෝසම කියන්නේ භයානක එක, ලොකු එක. ඇයි? මේකා පුතේ වහිනකොට වහිනම දවස් ගාණක් එක දිගට බැඳගෙන දවස් 3 4 වහිනවා. චුරු ගා වහිනවා ඌ ගාලා වහිනවා ආයි පුතේ නිවනක් නැහැ. නොතෙමි යන්නම බෑ ඒකට. අන්න මෝසමේ හැටි. හැබැයි එහෙම වහිනකොට යා ලංකාවේ කොටසකටයි වහින්නේ. තෙත් නම් තෙත් කලාපෙට, වියලි නම් වියලි කලාපෙට. ඒ නිසා හුළඟ හමන පැති දෙක බලලා කිව්වා ඊසාන දිගෙන් හුළං හමනකොට ඊසාන දිග මෝසම, නිරිත දිගින් හුළං හමනකොට නිරිත දිග මෝසම. අන්න මෝසම් දෙක. එහෙනම් මෙන්න පුතේ මෝසම් කාලයේ පළවෙනි මෝසම තමයි මොකද්ද? නිරිත දිග මෝසම. නිරිත දිග මෝසම. වහින්නේ යලකන්නේ. මෙයාගේ විශේෂත්වය තමයි ලංකාවට වැඩිම ජලධාරිතාවයක් ගේන්නේ නිරිත දිග මෝසමේ. හේතුව මෙයාගේ පුතේ නිරිත දිග කියලා කියන්නේ අපේ යාපනයේ තුඩුවේ ඉඳන් මේ පැත්ත ගත්තොත් කොළඹ ඔය කලුතර ගාල්ල මාතර හම්බන්තොට මෙන්න මේ පැත්තේ දක්ෂිණ සාගර මුහුද තමයි පුතේ අයිති වෙන්නේ. ඒකේ කොහෙවත් ගොඩබිම් නැහැ. ඒ නිසා සාගරයේ මතින් හමාගෙන එන ජල කඳ පුතේ සුලන් ධාරාවේ අධික ජල කඳක් වාෂ්ප ප්‍රමාණයක් ගෙනලා මේ රට මැද්දට ගෙනල්ලා අතහරිනවා. ඒකයි ওই ටික වැඩිම ජල ප්‍රමාණයක් පරිමාවක් ගෙන මෝසම බවට පත් උනේ නිරිත දිග මෝසම ලැබෙන්නේ කොහෙටද? තෙත් කලාපෙට. එහෙනම් තෙත් කලාපේ ජල පෝෂක ඔක්කොම පුරවන්නේ මෙන්න මෙයා මේකෙන්. හරි. එහෙනම් පුතේ ඊළඟ එකට යනවා යා. ඊසාන දිග මෝසම කියන්නේ පුතේ ලංකාවේ සිටියම බැලුවොත් මෙන්න බලන්න වියලි කලාපෙට වහින්නේ මෙන්න මේ කලාපෙට. ඒකේ ප්‍රතිඵලය මොකද? ඊසාන දිගින් වහින්නේ. ප්‍රතිඵලය මොකද? ලංකාවේ වැඩිම භූමියක් ආවරණය කරන්නේ ඊසාන දිග මෝසම. හරි. ඊසාන දිග මෝසමේ. එහෙනම් නිරිත දිග මෝසම වහින හැටි බලන්න මෙන්න. තෙත් කලාපෙට වැස්ස. හරිද? මෙතන. මෙතන තෙත් කලාපෙට වැස්ස. අන්තර් මෝසමේ ඔක්කොටම වහිනවා. මේ පුතේ පේනවනේ කොච්චරක් වහිනවද කියලා. මුළු රටටම වහිනවා. හැබැයි මෙයාගේ බලන්න. මේ පැත්ත මූලික කරගෙන මේ වැඩිම වැස්ස බලන්න මේ. තෙත් කලාපෙට වහින්නේ. මෙහෙන් වහින්නේ නිරිතෙන්.
එහෙනම් බලමු ඊසානෙන් වහින හැටි. ඔන්න ලංකාවේ වැඩිම භූමියකට වැස්ස වැටිලා නැද්ද? වැටිලා. මේ ප්‍රස්ථාරයෙන් තේරුම් ගන්න. මේ වැටිලා. ඊසාන දිගින් වහින්නේ. මෙන්න අන්තර්මෝසම සෙකන්ඩ් එක වහින විදිය. පැහැදිලි නේ පුතේ? මේක තමයි මේකේ තියෙන විශේෂත්වය. තේරුම් ගන්න හොඳටම. ඔන්න අපිට වැස්ස ලැබෙන හැටි. මෝසම් වලින් වහිනවා. හරිද? right. මෝසම් වලින් වහිනවා. දැන් මෙන්න මෙතන හරිද? එකක් කියාගන්න අමතකුණා. වැඩේ එතන මට ඔන්න මිස් වුණා. දැන් මේ කියන්න හදන්නේ ඒක. හොඳේ. මෝසමේ ස්වභාවය පුතේ එක දිගට වහිනවා. මේ විස්තර කරේ එක. හරිද? මෙතන මට අමතකුනේ මෙතෙන්ට එකතු වෙන්න ඕනේ. මේකේ වහින පුතේ මෝසම නෙමේ සංවහන වැහි. ඒකට නම් සමා වෙන ලක්ෂ කෝටි වාරයක් ඒක මිස් වුණා මගේ අතින්. සංවහන වැස්ස තමයි පුතේ අර ස්වභාවය තියෙන්නේ. මෙතෙන්ට එකතු වෙන සංවහන වචනේ වැටිලා නැහැ. සංවහනේ තමයි වහින්නේ. හවසට වහිනවා ගිගුරුම් සහිත වැහිදෙනවා ලංකාටම වහිනවා. ඒකට කියන්නේ සංවහන වැස්ස. මෝසම සක්‍රිය වෙන්නේ ඊට පස්සේ මාර්තු අප්‍රේල් සංවහන වැහි මැයි සැප්තැම්බර් මෝසම සක්‍රිය වෙන්නේ. එතන නම් අමතක වුණා. හොඳ සමා වෙන්න ඕනේ ඒකට. මෙතන මේ වචනේ වැටලා නැහැ පුතේ. කල්පනා කරේ ඒක. එහෙනම් මෝසම සක්‍රිය වෙන්නේ මෙතෙන්දී මේ සංවහන වැස්සේ ස්වභාවය රටටම වහිනවා මුළු රටම තෙත් වෙනවා. හැබැයි මාස දෙකයි ඊට පස්සේ ඉවරයි. මෝසම සක්‍රිය වුණා ඉවරයි. ආයිතුරු මාස දෙකේ ලංකාවටම වැස්සා. ආපහු මෝසම සක්‍රිය වුණා කොටසත් තෙමා ගත්තා. හරිනේ. තෙමා ගන්න විදි හතරයි. කැමති විදියකට තෙමා ගන්න පුළුවන්. ලංකාව මෙහෙමයි හැදිලා තියෙන පුතේ. මේක තමයි මේකේ තියෙන විශේෂත්වය. right. මෙතන දාලා තියෙන සංවහන වැසිනේ. හරි නේද? එහෙනම් සංවහන මෝසම් දෙක හරි කෝ අපිට එතකොට වාසුලි වහින්නද පුතේ වාසුලි වෙන්නේ ලංකාවේ. පහුගිය කාලේ දෙන්න එක දුන්න පුතේ ලංකාවට වාසුලියක් මුළු ලංකාවම ඇඹරිලා යන්නනේ. මොකක්ද ඒ වාසුලිය? මතක කෙනෙක් කිය. වැස්සනේ. අන්න ආවා. අන්න වාසුලිය ආවා. දිට්වා කියලා එකක් දුන්න පුතේ මුළු ලංකාවටමනේ. අන්න වාසුලිය. එහෙනම් පුතේ ආකාර තුනටම ලංකාවට වහිනවද? ඔව්. එහෙනම් මෝසම නිරිත දිග හෝ ඊසාන දිග සංවහන මාර්තු අප්‍රේල් හෝ ඔක්තෝබර් නොවැම්බර් වාසුලි කාලෙන් කාලෙට නමින් එනවා. ඔයිට කලින් ආව පුතේ නමකින් ෆෙන්ගල් කියලා එකක් ආවා. ඕ එන්නේ වාසුලි. අපිට කැරකිලා එන වාසුලි. ලංකාවේ එහෙම වරින් වර නම් තියලා වැහපු විදිහ නම් ක්‍රම තුනම අපි දන්නවා දැන්. දැන් යමු කතාවේ ඊළඟ කොටස. වැස්සෙන් පුතේ මොනවද අපිට ලැබෙන වාසි? අනේ මෙන්න විභාගෙට අහන්නේ. වර්ෂාවෙන් ඇති වෙන වාසි මොනවාද? ලියන්න විතරයි තියෙන්නේ. පුතේ විභාගෙදී අහුවොත් වර්ෂාවේ බලපෑම නෙමෙයි. කවදා හරි දවසක ප්‍රශ්නයකට අහුවොත් බලපෑම ලියන්න කියලා. ඒකේ විස්තර වෙන්න ඕනි හොඳ හෝ නරක දෙකම. සෙකන්ඩ්සයි කරපු දරුවෝ ඉන්නවා. දැන් කල්පනා කරන්න පුතේ යම් තැනක වැරදුනා නම් වැරදුනේ ඔන්න ඕක වෙන්න පුළුවන්. බලපෑම විස්තර කරන්න කිව්වොත් අනිවාර්යෙන් දෙකම විස්තර කරන්න. හරිද? අනිවාර්යෙන් දෙකම විස්තර කරන්න. තනි එක හරියන්නේ. බලපෑමක් වෙන්න නම් හොඳ හෝ නරක දෙකම සිද්ධ වෙනවා. පුතේ බලන්න ඔයාලට මතකයේ තිබ්බේ නැත්නම් ඔන්න ඔළුවට දාගන්න මේක තමයි සිද්ධ වුනේ කියලා. හරි. එහෙනම් අපි බලමු හිත කර බලපෑම. ශාක භෝග වගාවට ජලය ලැබෙනවා. පසට මොනවද අවශෝෂණය වෙලා යාන්ත්‍රික මොනවද පොළව හාරන්න පුළුවන් මැෂින් වලින්. මේ වචන ඔක්කොම දීලා තියෙන පුතේ හරිද? ජල පෝෂක ප්‍රදේශවල ජලය ලැබීමේ ජල ප්‍රභූ පෝෂණය වෙනවා. මේ ඊළඟ පාඩමට අවශ්‍ය පාරවල් හදන්න. භූජලය පුනරාරෝපණය වීම සහ ජල ප්‍රභූ සංරක්ෂණය වෙනවා. මහ පොළොවට ජලය ගමන් කරන්න පුතේ පොළොව ඇතුළට. නැත්නම් මතු පිට තියෙන ගහකොළ හැදෙන්නේ නැහැ. ලිංග වලට ජලය එන්නේ නැහැ. සත්ත්ව පාලනය කරන ප්‍රදේශ නැත්නම් කටයුතු වලට ප්‍රශස්ත ජලය ලැබෙන නිසා නිෂ්පාදන ඉහළ යනවා. මොයකට ආශ්‍රිත ප්‍රදේශවල මෙන්න මේක වෙන්න හේතුව තමයි පුතේ අපිට වැස්සහම ගංගාවලට පෝෂක එකතු වෙන්නේ වර්ෂාව මගින් අපදාවය වෙන ජලය. ඒ කියන්නේ වැස්සම මතු පිට ගලන ජලය. අපදාවය කියන්නේ ඒකට. සමා වෙන්න. වහිනකොට මතු පිට ගලන ජලයට අපි කියනවා අපදාවය වෙන ජලය කියලා.
ඒක ගලාගෙන ගිහිල්ලා එකතු වෙනවා ළඟම තියෙන ජල මූලාශ්‍රයට. අන්න පෝෂක ටික ගෙනහිල්ලා දැම්ම ගඟට. ඇලට දොලට වැවට. දැන් මේක ඉන්න මාළුන්ට කන්න කෑම. ගඟේ යනකොට පුතේ ඔක ගිහිල්ලා අවසානයේ මින් මුවේ බලා යනවානේ අහන්න සුනිල් සාන්තගේ සින්දුව මේක අපි 4 වෙනි පාඩමේ කතා කරමු. වැඩක් නොගද්දී හඬා දොඩා මින් මුවේ බලා යනවා. මින් මුව කියන්නේ පුතේ මොය කට. ඒ යනකොට යන්නේ මේ වැස්සෙන් එකතු කරගත්ත පෝෂකාරක එන්න නම් මාළු වෙනවා පුතේ මේවා කන්න. ඒතර අපේ අය එන්න මාළුවෝ කියලා ටග් ගාලා අල්ලගෙන කන්නේ එකයි උන් එනවා ළඟටම. ඇයි මේ ආහාර සොයාගෙන ඉන්න මසුරු. ඒ වගේම පුතේ උන්ගේ ජීවන චක්‍රය සඳහා අවශ්‍ය ඊළඟ පැවැත්ම සඳහා බිත්තර ටික දාන්න එන්නේ පුතේ ගංගා මෝය කට ආශ්‍රිතව. මොකද මූද මැද්දේ උපස්තර නෑ බිත්තරේ අලව ගන්න. බිත්තරේ රැක ගන්න. ඒ නිසා ගෙනල්ලා මෙහි දානවා. එතකොට ඒ ටික හැදිලා ආපහු මූදට ගියාම මාළු ටික හැදෙනවා. එයාලගේ ජීවන චක්‍රය හරි කරකසයි පුතේ සංකීර්ණයි හරි පව්. ඒ හිත කර බලපෑ. හරිනේ වැඩි වෙන හැටි ඔන්න කිව්වා. ඒ නිසා ජලාශවල මත්ස්‍ය ගහන ඉහළ යන්න බෑ. ඊළඟට කියනවා පුතේ අහිත කර බලපෑ. මේක ටිකක් වැඩිනේ. ඒක ටිකක් වැඩි. වැස්සහම වෙන්න පුළුවන් හානි ගොඩයි. ගහකොළවල මල් තියෙනවා නම් බිමට වැටෙනවා. පරාග තියෙනවා නම් හේදිලා වැටෙනවා. හරිද? මේ ඔක්කොම හානි. වැඩිපුර වැස්සහම ගම් වතුර ගලන ස්වභාවික උපද්‍රව වෙනවා. ගොවිපලාශ්‍රිත සතුන්ගේ පුතේ පාම් වල සත්තු තෙත් වෙනකොට මොකෝ වෙන්නේ? අනිවාර්යෙන් ලෙඩ රෝග වලට පත් වෙනවා. හරිද? මහා ප්‍රශ්න. වැස්ස වැඩි වුණාම පාංශු කාදනය වෙනවා. ඒක ප්‍රශ්නනේ පුතේ ඔක්කොම. අර මෝය කට ආශ්‍රිත වෙන්න මාළුන්ගේ හරමල් අස්සට මඩ ගිහිලා තැම්පත් වෙලා උන් මැරෙනවා. මේ ඔක්කොම හරි වචනෙන් ලස්සනට ලියලා තියෙන්නේ. හොඳේ. ඊට පස්සේ බිත්තර ටික ගහගෙන ගිහිල්ලා ජීවන රටාව චක්‍රයම විනාශ වෙලා යනවා. බෝගස්සනු ටික වේල ගන්න බැරුව කුණු වෙනවා. ඉදිකිරීම් ක්ෂේත්‍ර වලට වහිනකොට පුතේ පාර හදනකොට වැස්සහම ගාපු උග පස් ටික හේදිලා ගිහලා පාරෙන් පළුවක් නැහැ. ප්‍රශ්න. වැඩිපුර වැස්සහම වෙන දේවල්. අපදාවේ වෙනකොට පුතේ අපදාවේ කියන්නේ වැස්සම නිසා පොළොව මත ගලන ජලය. එහෙනම් පොළොව මත ගලන ජලය මේ මහ පොළොවේ තියෙන ඔක්කොම කුණු කන්දල් ටික ඔක්කොම එකතු කරගෙන ගිහලා ගඟ මූලාශ්‍රයට දැම්මහම මොකෝ වෙන්නේ? මොක ගොඩ වෙනවා. එන වැව් ගොඩ වෙනවා. රොන් මඩ තැම්පත් වෙනවා. සතුන්ට හානි වෙනවා. අර තියෙන වස විස ටික ඔක්කොම වැවට ගිහින් දානවා. නේ? මේවා පුතේ මේවා පාඩම් කරන්න ඕනේද කියන්නකෝ. පාංශු ඝාතනය කියන්නේ පස හොදගෙන ගිහලා දාන්නේ ජලාශයට ගොඩ වෙනවා. මේවා තමයි වැස්සෙන් වෙන හානි. කොච්චර තියෙනවද තව කොයිතරම් ලියන්න පුළුවන්. ඔන්න ඔය අපදාවේ වෙන ජලය මොන තරම් කුණු ගොඩක් අරගෙන යනවද? ගෙනිහිලා දාලා මේ ඔක්කොම නැති කරනවා පුතේ. හැබැයි ඒවයි හොඳක් තියෙනවා නරකක් තියෙනවා. අපි එහෙනම් ඒවා පාලනය කරගන්න ඕනේ. හරිද? පාලනය කරගන්න ඕනේ. නිකන් සරලවම කතන්දරේ තේරුණානේ පුතේ. දැන් නිකන් හිතන්නකෝ හැන්දෑවට කාලා ගොරෝ වහින වෙලාවට බුදියා ගන්න නැතුව. හරි? කාලා බුදියා ගන්න නැතුව පුටුවක් තියාගෙන එලිමහනේ හිරිකඩ වැදෙන්න පො නැත නින්ද යනවා පුතේ. නිකන් වැස්ස දිහා බලාගෙන කල්පනා කරනකො මේ වැස්සහම. දැන් වහින්නේ පුතේ කාටද BST වලට. ඕන් වහිනවා. මේ වහින්නේ සංවහනේද මෝසමද වාසුලියද කියලා කල්පනා කරා. පොළ අහසේ ඉඳලා බලාකුළු ඉඳන් පොළොවට වතුර වැටෙනවා. මගේ වත්තට වැටෙන්නේ. වහින විදිය බැලුවම පස කාදනය වෙනවද නැද්ද? ඒකේ ආනතිය වැඩිද? වැහි බින්දු ලොකුද? නේ? මෙයා නිසා ගංගාවලට මේක ගලනකොට මේ තියෙන කුණු ගොඩ ගෙනිච්චම ගඟේ මොකද වෙන්නේ? පුතේ එක විනාඩි 5ක් මේ වැස්ස දිහා බලන් ඉන්නකොට මේ BST පාඩමේ තියෙන සමස්තයම ඔලුවට යනවද නැද්ද යනවා. වහින එකත් පුතේ අධ්‍යාපනය. පායන එකත් අධ්‍යාපනය. ඒ නිසා ඔයාලට ජලයට පුළුවන් නම් පදාර්ථය වෙනස් කරගෙන පොළොවට එක එක විදිහට වහින්න අපිට පුළුවන් පුතේ අපේ ක්‍රියාව වෙනස් කරලා එක එක විදිහට පාඩම් කරන්න. සරලුම් වැඩ ටිකක් තියෙනවා. පැහැදිලිද මේ වැස්ස ගැන කියපු ටික? ඒ නිසා පුතේ වහින වැස්සේ ප්‍රමාණය කියන්න අපි දැනගන්න. ඒකට අපි වර්ෂාපතනය ගණනය කරන්න ඕන. වර්ෂාපතනය ගණනය කරන්න ඕන. මෙන්න මෙහෙමයි ගණනය කරන්නේ. හරිද? ඊළඟට වැදගත් දෙයක් කියන්න ඕනේ මේකේ.
ඔය මතු පිට වැස්ස වේගෙන් වැටිලා පස හොදගෙන ගියාම පුතේ පසේ තියෙන හොඳ පෝෂකට ගියාම පසේ ආම්ලිකතාවය වැඩි වෙනවා. ඒ ඉඳ පස මෙහෙම වායුගෝල නිරාවරණය ප්‍රමාණය වැඩි වෙනකොට පුතේ පස සේදෙනවා වැඩි. එතකොට ආම්ලික වෙනවා. තෙත් කලාපීය පරිසරයේ පස් වලට තියෙන ලොකුම ප්‍රශ්නේ මතු පිට අපදාවේ වැඩි නිසා ආම්ලිකතාවය වැඩි වෙලා. හේතුව මතු පිට අපදාවේ වැඩි ඒ නිසා ඇතින බලපෑම ආම්ලිකතාවය වැඩි පසේ. ඒකයි තෙත් කලාපේ හොඳට තේ හැදෙන්නේ. තේ ගහ තමයි පුතේ ආම්ලිකතාවය හොඳටම හැදෙන ගහ. පස ආම්ලික නිසා මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා ඩොලොමයිට් ගහන්න. ඇයි? මේක ශාරීය පැත්තට ගේන්න. එහෙම ගේන්න බෑ. එයාලා කරන්න පුතේ ආම්ලිකතාවය නැත්තම් pH එක අඩු කරගන්න උදාසීන කරගන්න. ඩොලොමයිට් ගහමු ටිකක් උදාසීන. ඩොලොමයිට් කියන්නේ බාෂ්පික පොහොරක්. ඔන්න ප්‍රශ්න සහ උත්තර. පොඩි වෙලාව තේ ගහට ගහන පොහොර එකත් පුතේ BST වල ප්‍රශ්නයකට උත්තරයක්. තව මොනවා හිතන්නද නේ? රයිට්. හේතු ගොඩාක් කියලා තියෙනවා. අපි මීට වැඩිය කතා කරනවා. හරිද? වර්ෂාපතනය මනින්න ඕනි. ඒ නිසා මනින්න අපිට උපකරණයක් ඕනි. ඒක මනින උපකරණයට කියන පුතේ මොන මානයද? වර්ෂාමානය. මෙන්න වර්ෂාමානය. මේ තියෙන්නේ පැරණි වර්ෂාමානයේ සරල වර්ෂාමානය. මේ තියෙන්නේ අලුත් වර්ෂාමානය. මේකට කියනවා ස්වයංක්‍රීය වර්ෂාමානය. මේ පරණ එක්ක නම් අලුත් එක්ක. හරි? මෙයාගේ කොටස් හඳුන්වන්නේ නෝ පුතේ. ඒ නිසා මෙයාගේ තියෙනවා පුනීලයක්, ඇතුළත සිලින්ඩරයක්, බාහිර සිලින්ඩරයක්. මෙන්න මෙතන තියෙන පුතේ මිනුම් සරාව. ඔය සරල වර්ෂ. මෙයාගේ තියෙනවා බාහිර සිලින්ඩරයක්, ඇතුලේ තියෙනවා පුතේ ටිපින් බකට් එකක්. මෙන්න මෙතන පොඩි කෑල්ලක් තියෙනවා. හරිද? මේ තියෙන්නේ. මෙන්න මෙයා මේ උඩින් වතුර වැටෙනකොට මේකට දාන පුතේ පුනීලේ. පුනීලේ කට මෙතෙන්ට හයි කරනවා. දැම්මහම මේකේ තියෙන පොඩි ගොට්ටක්. මෙහෙම. අර මේ උඩ පුනීල කටකාට ඔය ගොට්ට මෙහෙම ගිහින් ඉන්නේ. මේකට වතුර පිරුණු ගමන් ෂූස් ගාලා පිරුණා, ටොක් ගාලා වැටුණා. ආය අනිත් පැත්තට යනකොට අනිත් කට ඇවිල්ලා උඩට මෙහෙම බලන් ඉන්නේ. ඒකගේ වතුර පිරුණු ගමන් ෂූස් ගාලා පිරුණා, වැටෙනවා ටොක් ගාලා. වතුර වහින්න පුතේ මෙයා පිරිපිරි දෙපැත්තට වැටෙනකොට මෙන්න මෙයා මෙතනින් ගණනය කරගන්නවා වාර කීයක් මේ යකා දෙපැත්තට නැටුවද කියලා. ටක් ටොක් ගෑවද කියලා බලනවා. බලලා මෙයා ගණනය කරගන්නවා. මෙයාගේ පුතේ වතුර පිරෙන්න හදලා තියෙන්නේ ගණනය කරපු මිලිමීටර් ප්‍රමාණය. එහෙනම් මේක වැටිච්ච වාර ගාන අනුව එයා කියනවා මිලිමීටර් මෙච්චරක් වතුර මේකෙන් දෙපැත්තට හැලුණා කියලා. ඩිස්ප්ලේ එක ඩිජිටල් ටග් ගාලා එයා ගණනය කරලා හදලා තියෙනවා. අපිට පුතේ මනින්න දෙන්නේ මෙන්න මේ සරල එකෙන්. මේකේ ඩිජිටල් ඩිස්ප්ලේ නැහැ. මැනුවලි අපි ගණනය කරන්න ඕන. අන්න ඒ ගණනය කරන එක ලබන සතියේ ඉඳන් අපි ගණනය කරමු. හරිද? එතන ඉඳන් තමයි අපිට ඉස්සරහට යන්න තියෙන්නේ. රයිට්. මේ ඔක්කොම ස්වයංක්‍රීය වර්ෂාමාන. හරිද? මේක මැනුවල්, මේක මැනුවල්. නැත්තම් සරල නැත්තම් සටහන් ඕන සරල වර්ෂාමාන. හරි. එද පුතේ ලබන සතිය ආරම්භ කරන්න තියෙන්නේ ගණනය කිරීමත් එක්ක දීර්ඝ විස්තරයක් වර්ෂාව ගැන. ඉතුරු ඒවා බොහොම හිමින් කරගෙන යන්න පුළුවන්. අපිට තියෙන කාලයත් එක්ක අපි කරගෙන යමු. හරි? වැඩේ පැහැදිලිද? ගණනය කිරීම ලබන සතියට ගිහින්. වැඩේ පැහැදිලිද? අද දවසේ පුතේ ඔන්න පුංචි හැඳින්වීමක් එක්ක විෂය සහ අපිට කරන්න තියෙන පළවෙනි පාඩමේ පොඩි කොටස් ටික හැඳින්වීමත් එක්කම කළා. ඒ නිසා මොනවා හරි තියනම් දැන් අහන්න පුළුවන්. උගන්නන එක හොඳ නම් හොඳයි කියන්න, ඉගෙන ගන්න වෙනස් කරගන්න ක්‍රම තියෙනවා නම් ඕනි කියන්න, අහන්න තියෙනවා ප්‍රශ්න අහන්න පුංචි වෙලාවක් තියෙනවා අපිට කතා කරන්න අද දවසේ. අද දවසෙන් පස්සේ පුතේ අපි මුණ ගැහෙන්නේ ඊළඟ සතියේ ඉඳන් සෙනසුරාදා රෑ 8ට. හරිනේ? එතන ඉඳන් තමයි අපේ ස්ථීර වෙලාව දිගටම යන්නේ පුතේ. එතකොට අපිට කාලයේ තියෙන ඕන තරම් ප්‍රශ්න අහලා ඉගෙනගෙන මේ වැඩේ ලස්සනට කරගෙන යන්න මේ වගේ ටයිට් නෑ ෂෙඩියුල්. අද දවස පුතේ හඳුන්වා දෙන්න ඔයාලට මේ කතාව අපි ආරම්භ කරනවා. එහෙනම් සෙනසුරාදා තමයි අපි දිගටම ස්ථීරව මුණ ගැහෙන්නේ ඉදිරි වර්ෂයේ පුරාවට. මොනවා හරි තියෙනම් අහන්න පුළුවන්. කියන දෙයක් කියන්න පුළුවන්. මගෙන් තව මොනවා හරි වෙන්න ඕන නම් ඒක අහන්න මම හරි සතුටුයි. හොඳට වඩා නරක අහන්න කැමති මිනිහෙක් පුතේ මම. රයිට්. වෙලාව ඔයාලගේ කතා බහ කළා අපි එන්ඩ් කරගමු දවස. පුතේ ප්‍රශ්න පත්‍ර හදලා තියෙන්නේ
ලෙසන් 19ට මෙතුවක්කල් විභාග වර්ෂ සියල්ලගේ මහපු ප්‍රශ්න පාඩම් 19ට කඩලා ප්‍රශ්න පත්‍ර 19ක් හදලා තියෙනවා. ඒකේ මෙතුවක් විභාග සියල්ල තියෙනවා. තව ප්‍රශ්න පත්‍ර 40ක් හදලා තියෙනවා. මේ කොහෙන් හරි ප්‍රශ්න හැදුනොත් අපිට එන්න පුළුවන් ඔක්කොම ටික අල්ලලා පළාත් පේපර්ස්, කලාප පේපර්ස් ඔක්කොම ටික දාලා විභාග ප්‍රශ්න දාලා වෙනම ප්‍රශ්න පත්‍ර 40ක් හදලා තියෙනවා. හරි. එතකොට ඔයාලට මේ සියල්ල ආවරණය කරන්න. ආයි පාස් පේපර්ස් පොත් අරගෙන දුක් විඳින්න යන්න එපා පුතේ. සියල්ල මං හදලා තියෙන්නේ, හදලා දාලා තියෙන්නේ, ඔක්කොම ටික දෙනවා ඔයාලට වැඩ කරගන්න. ඒ හැම ප්‍රශ්න පත්‍රයක්ම පුතේ වෙන වෙනම කතා කරලා විවරණ ලියලා පැහැදිලි කරලා ඔයාලගේ අත් අකුරේ ඉඳන් හදලා තමයි විභාගෙට යවන්නේ. පුද්ගලිකව පුතේ හැම දරුවෙක් වෙනුවෙන්ම කාලය වැය කරනවා. ඒක තමයි විශේෂත්වය අපි අතර තියෙන. ඒක ෆිසිකල් පන්තියකට වඩා ලොකුවටම අපි ඒ දේ බලාපොරොත්තු වෙමින් අපි වෙනවා සහ කරනවා. හරි. වෙන මොනවද තියෙන්නේ? එකක් තියෙනවා. හරි නේද? වෙන මොනවත් ප්‍රශ්න නැහැනේ. රයිට්. එහෙනම් අද දවසට අපි සමුගමු. එහෙනම් සෙනසුරාදා ස්ථීර දවසේ මුණ ගැහෙමු. අද දවසේ සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි. එන්න පුතේ හැමෝම කතා කරන්න අපේ කන්සල්ටන්ට් ටීම් එකට. ඔයාලට උදව් කරනවා හැමෝටම උත්තර ලැබෙයි. ඒ සෑම ප්‍රශ්නයකටම උත්තර ලැබෙයි. ඒ සියල්ල විසඳෙයි. ඒ නිසා අපි සෙනසුරාදා මුණ ගැහෙමු. අපේ ස්ථීර දවසත් එක්ක ඒ ගමන යන්න හැමෝම එකතු වෙන්න. ඔයාලා හැමෝටම ආරාධනා කරනවා එන්න පුතේ පන්තිය ඇතුළට ජීවිතේ කොට දාලා දෙන්නම්. විභාගේ කොට දාලා දෙන්නම්. මේ ගමන ලස්සනට යන්න. එහෙනම් ආයුබෝවන් ආදරණීය සතියක් සුන්දර සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා. සතුටෙන් ඉන්න මේ සතිය ඔයාලා හැමෝම. ආයුබෝවන් පුතේ ඔයාලා හැමෝම. ආයුබෝවන්.